right. හරි. හරි හැමෝම ගාව තියෙනව නේද ටියුට් එක හෝ PDF එක හෝ මොකක් හරි දෙයක්? හා? ඩොකියුමන්ට් එක. මට thumbs up එකක් දාන්න chat එකට. ඉක්මනින්. කො. chat එකට thumbs up එකක් දාන්න please. තාම ආවේ නැහැ. ඉතින් මෙන්න මේක. මේක තමයි ටියුට් එක. paper number 14 marking 1 කියලා එකක් ඇති. තියෙනවනේ. හරි. right. හරි. අපි පටන් ගමු සාකච්ඡාව. ඔයාලට දුන්න පළවෙනි ඒක නෙමෙයි මේ. එදා දුන්න පේපර් එකේ. පේපර් නම්බර් 14 එකේ. හරිද? මම ඔයාලට එවලා ඉති පේපර් එක ඔන්ලයින් කට්ටියට සහ මේ සහ ෆිසිකල් හම්බෙච්ච කට්ටියකුත් ඉන්නවා පේපර් එක. හරි. ඒ 14 එකේ සාකච්ඡාව තමයි එතන දැන් කරන්න යන්නේ. හරි. මම හිතනවා ඔයාලා ගොඩක් වෙලාවට ඩිස්කෂන් එක කලින් පේපර් එක කරන්න ඇති. එහෙම කරේ නැත්තම් පේපර් එක දැන් මාත් එක්ක කරගෙන යමු. හරි. ඕකේ. බලන්න. අපි යන් එහෙම වුණොත් ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න පත්‍ර අංක 14. හරිද? ප්‍රශ්න පත්‍ර අංක 14. ප්‍රශ්න පත්‍ර අංක 14 නැත්තම් හරි. මට මෙසේජ් එකක් දාන්න chat එකට ටක් ගාලා. පේපර් එක නැත්තම් මම ඔයාලට ඉතාලම ඉක්මනින් PDF එක දැන් දාන්න. පේපර් එක තියෙනව නේද? හැමෝම ගාව. පේපර් නම්බර් 14. 14 එක තියෙනව නේද? 14 එක තියෙනව නේද? 14 එක නැද්ද? පොඩ්ඩයි. පේපර් එක දාන්න විනාඩියක් දෙන්න. හරි. ඉදිරියට බලන්න පේපර් එක දැම්මා. පේපර් එක ඇවිල්ලා නේද? ඉදිරියට විතරයි මම හිතන්නේ පේපර් එක නැත්තේ. අනිත් කට්ටිය ගාව තියෙනව නේද? අනෝෂා. හරි. පේපර් එක තියෙනවනේ. ඕකේ. හරි. ඕකේ. රයිට්. බලන්න පළවෙනි ප්‍රශ්නේ. හරි. දැන් මතක තියාගන්න මේ පේපර්ස් කිරීම කියන එක අතිශය වැදගත්. හරිද? පේපර්ස් කරන එක ඉතාම වැදගත් මේ කාලය ඇතුළත. හොඳට මතක තියාගන්න මේ ඔය මාස 3ක් ඇතුළත සුපිරි ගේම් ගහපු එලකිරි කොල්ලෝ කෙල්ල ඉන්නවා කොමර්ස් එක ඇතුලේ. හරි. මාස 3කින් ගේමක් ගහපු කට්ටිය ඕන තරම් ඉන්නවා. සමහරු මේ ඇවරේජ් ලකුණු 30 40 තියාගෙන මාස 3කින් ඒ ලකුණු 30 40 ලකුණු 75ටත් එහා අරන් ගිහිල්ලා A එකක් දාලා එහෙම නැත්නම් B එකක් දාලා ගොඩක් කට්ටිය අයිලන්ඩ් රෑන්ක් දාපු කට්ටියත් ඉන්නවා. ඩිස්ට්‍රික්ට් රෑන්ක් දාපු කට්ටියත් ඉන්නවා. හරි. මාස 3ක් ඇතුළත ගේම ගහලා. හරි. ඒකින්ද ඔයාලට බැරි නෑ. සමහරක් විට මේ පාර ඔයාට තමයි මේ කතාව කියන්න වෙන්නේ. මේ ලස්සන කතාව. මාස 3කට කලින් හිටියේ මෙන්න මෙතන. ලකුණු 30 ලකුණු 40 මම මාස 3ක් ඇතුළත ගේම් එක ගැහුවේ. හරි. මාස 3ක් ඇතුළත ගේම් එක ගහලා මම මේ විදිහට A එකකට ගියා. හරි. මේක තමයි මගේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක කියලා. ඊටාම ආඩම්බරෙන්, ඊටාම ගැඹීරව වාට කියන්න පුළුවන් කමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. ඔය අයින ලෙවල් එකත් එක්ක. හරි. මේ වෙලාවේ. ඉතින් පේපර්ස් කරන එකේ වැදගත්කම ඒක. හරි. එතකොට මේ පේපර්ස් වලින් තමයි හරිද? ඔයා යම් තාක් දුරකට මේ විභාගෙට බයයි නම්. හරි. මේ විභාගයේ බය දුරු කරන්නේ. හරි. සියලු අස්දස් ග්‍රහ දොස්තර අපලා නම් මනම් දුරු කරනවා වගේ විභාග බිය කියන එක.
හරි භාග B කියන එක වගේ දුරු ගන්න මෙන්න මේ papers හරිද එතකොට A level paper එක ෆේස් කරද්දී A level paper එකේ තවත් එක කඩදාසියක් විතරයි වාට තවත් ටික අර අකුරු ටිකක් print කරලා තියෙන කඩදාසියක් විතරයි හරි වාට ගේමක් නැහැ easy ඒකෙන් හින්දා papers කිරීම අතිශයම වැදගත් ඒකේ වැදගත්කම තේරුම් අරන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ස්ටික් වෙලා ඉන්න හරි බලන්න ප්‍රශ්න අංක 1 ආර්ථික විද්‍යාවේ ඇතැම් ප්‍රකාශ ආර්ථික ප්‍රතිපත්ති හා සම්බන්ධ වේ. හරි. ආර්ථික විද්‍යාවේ ඇතැම් ප්‍රකාශ ආර්ථික ප්‍රතිපත්ති හා සම්බන්ධ වේලු. ඒවා හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද කියලා අහනවා. හරි. ආර්ථික විද්‍යාවේ එනවා අර ප්‍රකාශ වර්ග දෙකක් නේ. බොඩ් එක පේනව නේද? හරි. ප්‍රකාශ වර්ග දෙකක්. මොනවද? එකක් තමයි යතහනුරූපී ප්‍රකාශ කියලා කියන්නේ. අනිත් එක අවිමතානුරූපී ප්‍රකාශ. මම නිකන් සරල උදාහරණකින් කියලා දුන්නොත් ඔයාලට පැහැදිලි කරලා දුන්නොත්. හරි. මම නිකන් ඔයාලට සරල උදාහරණකින් මේ කතන්දරේ පැහැදිලි කරලා දුන්නොත්. හරි. යථාර්ථරූපී ප්‍රකාශ කියන්නේ අර වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ටිකක් අර යථාර්ථවාදී ටයිප් එකක් තියෙන යථාර්ථවාදී ස්වභාවයක් තියෙන ප්‍රකාශ. හරි. මම ඔයාලට කිව්වොත් එහෙම පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතිකය 108ක කියලා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතිකය 108ක කියලා මම ඔයාලට කියනවා. හරි. දැන් ඕක දත්ත සාක්ෂි මගින් තහවුරු කරන්න පුළුවන් නේද? ටිකක් යථාර්ථවාදී ප්‍රකාශයක් නේ. හරි. නිකක් අර කුමක්ද කුමක් වූයේද කුමක් වනු ඇද්ද වාගේ පැනයන්ට දෙන ඒ වගේ ප්‍රශ්නයන්ට දෙන පිළිතුරු හා සම්බන්ධ වෙච්ච ප්‍රකාශයක් නේ. හරි. කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා. හරි. පසුගිය වසරේ ආර්ථික වර්ධන අනුපාතිකයට මොකක්ද උනේ? කුමක් වූයේද? මම යාට උත්තරයක් දෙනවා. පසුගිය වසරේ ආර්ථික වර්ධන අනුපාතිකය ශ්‍රී ලංකාවේ 108ක. මම උත්තරයක් දෙනවා. හැබැයි මයින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම කියන්නකො මට මේ ලංකාවේ ආර්ථික වර්ධනයට හරිද කුමක් විය යුතුද? එහෙම නැත්නම් ලංකාව ආර්ථික වශයෙන් වර්ධනය වෙන්න නම් මොන වගේ අනුපාතකින්ද මේක වෙනස් වෙන්න ඕන කෙනෙක් කියලා මගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මම මගේ පිළිතුර දෙනවා. හරි. මගේ අභිමතය පරිදි මම මගේ පිළිතුර දෙනවා. මම කියනවා මේ හන්ද හරිද? මේ හන්ද කියලා මම කියනවා. ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නම් 8%ක්වත් විය යුතුයි. හරි. අර පැහැදිලි. ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය 8%ක්වත් විය යුතුයි කියලා මම මගේ අභිමතය ඉදිරිපත් කරනවා. දැන් ඕවා දත්ත සාක්ෂි වලින් තහවුරු කරන්න පුළුවන්ද? බෑ. මම මගේ අභිමතය ඉදිරිපත් කරා. මට හිතෙන දේ මම කියනවා. හරි. කවුරු නිකන් ගොබ්බඩැල්ලෙන් යවුවොත් හරි. ඌ ඇවිල්ලා කිව්වොත් උගේ ප්‍රකාශයත් අපි ගන්න අභිමතානුරූපී ප්‍රකාශයකට තමයි. ඇයි? කෙනෙක් තමන්ගේ අභිමතයක් ඉදිරිපත් කරලා කෙනෙක්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශ. මම ඉතින් පැහැදිලි. කුමක් විය යුතුද යන පැනය හා සම්බන්ධිත ප්‍රකාශ. හරි. එහෙනම් යථාර්ථරූපී ප්‍රකාශ කියන්නේ අර විචල්යන් දෙකක් අතර සහ සම්බන්ධතාවයක් තියෙන. යථාර්ථරූපී ප්‍රකාශ අධ්‍යයනය කරද්දී ඔයාලට තේරෙයි. හරි. විචල්යන් දෙකක් අතර සහ සම්බන්ධතාවයක් තියෙන. දත්ත සාක්ෂි මගින් පරීක්ෂාවට ලක් කළ හැකි කුමක්ද කුමක් වූයේද කුමක් වනු ඇද්ද යන පැනයන්ට දෙන පිළිතුරු හා යමුණු ප්‍රකාශයන්. ඔකට තමයි කියන්නේ මොනවා කියලාද අපි යථාර්ථරූපී ප්‍රකාශයන් කියලා. මේ යථාර්ථරූපී ප්‍රකාශයන් කියලා. මේ යථාර්ථවාදී. හරිද? හැබැයි අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ වෙන කතන්දරයක්. ආර්ථික සංසිද්ධීන් ගැන කෙනෙකුගේ අභිමතය පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශ. ඒකට තමයි අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ. කෙනෙක්ගේ අභිමතය. ජනාධිපති කිව්වත් එයාගේ අභිමතය එයා ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් ඒ වෙන්නේ අභිමතානුරූපී ප්‍රකාශ ගණයට. මේවා කුමක් විය යුතුද යන පැනය හා සම්බන්ධ වෙච්ච ප්‍රකාශ. ඔක එකද කුමක් විය යුතුද කියන පැනයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රකාශ. හරි. කෙනෙක් කියලා අහනවා කුමක් විය යුතුද? මම කියනවා මෙන්න මෙහෙම විය යුතුයි. මෙහෙම වුණොත් හොඳයි. මෙහෙම වුණොත් නම් නරකයි. මෙහෙම වුණොත් නම් සාධාරණයි. මෙහෙම වුණොත් අසාධාරණයි. කියලා මම මගේ අභිමතය ඉදිරිපත් කරනවා. අන්න අභිමතානුරූපී ප්‍රකාශ. මතක තියාගන්න වැදගත්ම කතන්දරය තමයි මේ ප්‍රශ්නය හා සම්බන්ධ වෙච්ච යථාර්ථරූපී ප්‍රකාශ වලින් අපි ගොඩනගන්නේ ආර්ථික න්‍යායන්. ආර්ථික න්‍යායන්. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති අපි ගොඩනගන්නේ මොන ප්‍රකාශ පදනම් කරගෙනද? අභිමතානුරූපී ප්‍රකාශ පදනම් කරගෙන. එනේ හැමදෙස්සෙම හොඳට මතක තියාගන්න අභිමතානුරූපී ප්‍රකාශ ඔස්සේ තමයි අපි ආර්ථික ප්‍රතිපත්ති ගොඩනගන්නේ. හරි. එහෙනම් බලන්න ආර්ථික විද්‍යාවේ ඇතැම් ප්‍රකාශ ආර්ථික ප්‍රතිපත්ති හා සම්බන්ධ වේ. ඒවා හඳුන්වනු ලබන්නේ එන මොකද උත්තරේ? උත්තරේ 2 අභිමතානුරූපී ආර්ථික
ප්‍රකාශ. හරි. එහෙනම් බලන්න එකට උත්තරේ 2. ඔයාලට දීලා තියෙන මේ නෝට් එකේ යතහනුරූපී ප්‍රකාශ ගැන සරලව හැබැයි ඕන කරන ඩීටේල්ස් ඔක්කොම ටික පැහැදිලි කරලා තියෙනවා. මම කියවනේ මේ මාකින් ස්කීම් එක ආයේ ප්‍රමිතිගතම පොලිටිම මාකින් ස්කීම් එකක්. ආයේ ඔයාලට ටියුට් බලන්න ඕනේ නැහැ. හරිද? ආයේ පාඩම් ගන්න ටියුට් බලන්න ඕනේ නැහැ. මේ මාකින් ස්කීම් ටික මම කරන පේපර්ස් 32 මාකින් ස්කීම් ටික ඔයා හරියට බලාගත්තොත් මම කිව්වේ අර පෙරලිය ගේම් චේන්ජ් එක වඩ කරන්න පුළුවන්. මාස 3ක් ඇතුළත මම හිටියේ මෙතන. අද දැන් මම ඉන්නේ මෙතන කියන එක වඩ කටක් කරලා බොහොම ලස්සනට ආදරෙන් ගෞරවයෙන් ආඩම්බරෙන් කියන්න පුළුවන්. හරි. ඒකට තමයි මේ බෙහෙත දෙන්නේ. බෙහෙත හරියට ගන්න. හරිද? රයිට්. බලන්න. හරි. මට පැහැදිලි නම් අපේ කතන්දරේ පැහැදිලි නම් දාන්න බලන්න thumbs up chat එකට. හරි. කතන්දරේ පැහැදිලි නම් කො යතහන් රූපී අමතන් රූපී ප්‍රකාශ දැන් මට පැහැදිලි. නියමයි. කො රයිට්. කොහොනිත් කට්ටිය. දැන් වීඩියෝ ඔෆ් කරගෙන නම් වල්පල් වැඩ කරගෙන ඉන්න බෑ. හරිද? මත් එක එන්ගේජ් වෙලා අදිමාත්‍රාවෙන් ගැම්මෙන් මේ වැඩේ කරගෙන යන්න ඕනේ. නියමයි. හරි. ඔය තමයි අමතන් රූපී ප්‍රකාශ සහ යතහන් රූපී ප්‍රකාශ අතර කතන්දරේ. හරි. ඊට පස්සේ බලන්න මාගින් ස්කීම් එකේ පිටු අංක 1 පාඩ දීලා තියෙනවා ආර්ථික විද්‍යාව විශ්ලේෂණ සඳහා යොදාගෙන ප්‍රකාශ ප්‍රධාන ස්වරූප දෙකක් ගනී. ඒකෙන් එකක් තමයි යතහන් රූපී ප්‍රකාශ අනිත් එක තමයි අභ්‍යන්තර රූපී ප්‍රකාශ. යතහන් රූපී ප්‍රකාශ වල නිර්වචන වාට දීලා තියෙනවා ලක්ෂණ දීලා තියෙනවා. අභිමතන් රූපී ප්‍රකාශ වල නිර්වචනය දීලා තියෙනවා ලක්ෂණ දීලා තියෙනවා. උදාහරණත් ඒත් එක්කම දීලා තියෙනවා. බොහොම හොඳින් කියව ගන්න. එහෙනම් පිටු අංක 1 සහ පිටු අංක 2 පොඩි කොටසක් තියෙනවා. කියව ගන්න ප්‍රශ්නාංක 1ට අදාළ මාගේ ස්කීම් එකේ තියෙන නෝට් එක highlight කරගන්න වැදගත් කරුණු බොහොම අවබෝධයෙන් අවධානයෙන් කියව ගන්න. right. right. හරි. ඊළඟ කොටස. ආන්සර් එක නෙමෙයිද ආර්ථික ප්‍රතිපත්තිය හා සම්බන්ධ යථාන් රූපී නෙමෙයිද? නෑ. දැන් මම කිව්වේ යථාන් රූපී වලින් හදන්නේ ආර්ථික න්‍යායන්. ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ අවිමතාන් රූපී ප්‍රකාශ වලින්. හරිද? යථාන් රූපී ප්‍රකාශ වලින් හදන්නේ ආර්ථික න්‍යායන්. ආර්ථික ප්‍රතිපත්ති ගොඩනගන්නේ අවිමතාන් රූපී ප්‍රකාශ වලින්. ඒතර හරි. right. හරි. ඊළඟ එක ප්‍රශ්නාංක 2. ආර්ථික විද්‍යාවේ ප්‍රධාන පරමාර්ථය වන්නේ. හරි. අපි දන්නවා ආර්ථික විද්‍යාවේ පදනම ෆවුන්ඩේෂන් එක බේස් එක ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්න මොකද්ද? හිඟකමනේ. ඉංග්‍රීසියෙන් කියනවා ස්කෑසිටි කියලා. හරි. ඒ කියන්නේ සෑම සමාජයකම සෑම ආර්ථිකයකම තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. නමුත් මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. අසීමිත උවමනාව සම්පූර්ණ කරගන්න සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට අපි කියනවා මොකක් කියලාද? හිඟකම කියලා. සරලව ගත්තාම අර මිනිස්සුන්ගේ අසීමිත උවමනාවන් ටික සපුරන්න සමාජයේ තියෙන සම්පත් ටික මදි. ඒවා සීමිතයිනේ. ප්‍රමාණවත් නැහැ. එතකොට මේ ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට අපි කිව්වේ එහෙනම් මොකක් කියලාද? හිඟකම කියලා. මොකක් කියලාද? හිඟකම කියලා. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්න අපි කියනවා හිඟකම කියලා. බලන්න මාකී එකේ පෙළ ගන්න පිටු අංක 2.
පිටු අංක 2. හරි. කියනවා හිඟම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. හිඟම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ගැටලු ලෙස සැලකෙන්නේ පහත සඳහන් හේතු නිසායි. හේතු තුනක් දීලා තියෙනවා. හරි බොහොම අවධානයෙන් බලන්න මේ හේතු තුන. හිඟකම සෑම සමාජයකටම පොදුයි. හිඟකම කියන එක සෑම සමාජයකටම පොදුයි. හරි. ඒක ඔළුවේ තියාගන්න. හරිද? හිඟකම සෑම ආර්ථික ඒකකයකටම පොදුයි. සෑම සමාජයකටම පොදුයි. හැම ආර්ථික ඒකකයකටම පොදුයි. ඊළඟ එක. සෑම සමාජයක්ම කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්නවල මුහුණ දී. හරි. හැම සමාජයකටම කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද කියන මූලික ආර්ථික ප්‍රශ්නවල මුහුණ දෙන්න වෙනවා. එහෙම මුහුණ දෙන්න වෙන හේතුව හිඟකම. හරි. හිඟකම හින්දා මිනිසුන්ට තේරීම් කරන්න වෙනවා. තියෙන සීමිත සම්පත් ප්‍රමාණයෙන් මං හදන්නේ මොකද්ද? කුමක් නිපදවන්නේද? මං මේ සම්පත් ටික අරගෙන මං මේ නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩය හෝ සේවාවෙන් කොපමණ නිපදවනවාද? කුමක් කොපමණ නිපදවන්නේද? ඒවා නිපදවන්නේ කෙසේද? මම මේ සම්පත් පාවිච්චි කරලා හදන භාණ්ඩ හා සේවා කා සඳහා නිපදවන්නේද? කියන ඔය මූලික ආර්ථික ප්‍රශ්න වලට හැම ආර්ථිකයකටම මුහුණ දෙන්න වෙනවා. ඇයි එහෙනම් මේ හැම ආර්ථිකයකටම මුහුණ දෙන්න වෙලා තියෙන මූලික ආර්ථික ප්‍රශ්න වලට? හිඟකම නිසානේ. හිඟකම නිසා තමයි හැම ආර්ථිකයක්ම තීරණය කරන්න ඕනේ කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද කියලා. හරි. එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න මුහුණ දෙනවා. මුහුණ දෙන්න හේතුව මොකද්ද? හිඟකම. එහෙනම් හිඟකම සෑම සමාජයකටම පොදුයි. හිඟකම සෑම ආර්ථික ඒකකයකටම පොදුයි. හිඟකම නිසා මිනිස්සුන්ට මූලික ආර්ථික ප්‍රශ්නට මුහුණ දෙන්න වෙනවා. ඒක හින්දා තමයි ආර්ථික විද්‍යාවේ පදනම බවට හිඟකම් පත් වෙලා තියෙන්නේ කියලා අපිට සරලව කියන්න පුළුවන්. මගේ දෙ පැහැදිලි? හරි. ඔය තමයි බේසික් කතන්දරේ. හරි. එහෙනම් ඔතන අහන්නේ ආර්ථික විද්‍යාවේ පරමාර්ථය කුමක්ද? ඔය ප්‍රශ්නේ ඉතින් ගොඩාක් කර ගැලපෙන පට්ට ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? බට් ඔය ප්‍රශ්නෙට තියෙන සුදුසුම් පිළිතුර මොකක්ද එහෙනම්? හරි. ඔය ප්‍රශ්නෙට තියෙන සුදුසුම් පිළිතුර මොකක්ද? දාන්න බෑන මට සුදුසුම් පිළිතුර chat එකට. එහෙනම් මේ හිඟමත් එක්ක කතා කරනවා නම් හරි ආර්ථික විද්‍යාවේ ප්‍රධාන පරමාර්ථය විදිහට අපිට මේ දෙවෙනි ප්‍රශ්නට ගන්න පුළුවන් වෙන උත්තරේ මොකක්ද කියලා? කො chat එකට දාන්න බෑන ලස්සනට. 1ද 2ද 3ද 4ද 5ද? right. නියමයි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 1. උත්තරේ 1. හරි. හිඟ සම්පත් බෙදා වෙන් කිරීමයි. අර හිඟ සම්පත් ටික හරියට බෙදලා වෙන් කරන එක තමයි අපිට මේ ප්‍රශ්නට උත්තරේ විදිහට සලකන්න වෙලා තියෙන්නේ. හරි. බොහොම පැහැදිලි. නියමයි. right. හිඟකම ගැන පොඩි කතන්දරයක් කියලා තියෙනවා. මාත් එකම කියවගමු. හිඟම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය හිඟම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ගැටලු සැලකෙන්නේ පහත සඳහන් හේතු නිසා. මොනවද? හිඟකම සෑම සමාජයකට පොදුයි. හිඟකම සෑම ආර්ථික ඒකකයකට පොදුයි. හිඟකම නිසා මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙනවා මූලික ආර්ථික ප්‍රශ්න තුනකට. කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද කියලා. එහෙනම් ප්‍රශ්න පත්‍රයේ සඳහන් පිළිතුරු වලින් හිඟකම හා සම්බන්ධ පිළිතුරු එකවන බැවින් ඒ නිවැරදි පිළිතුරු ලෙස සැලකීමට සිදු වේ. රයිට්. ඔක තමයි එහෙනම් කතන්දරේ. බලමු. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. මාත් එක්ක ඉන්ටරැක්ට් වෙලා යන්න ඕනේ. හරිද? රයිට්. මට පොඩ්ඩක් කියන්න ශිරෝමා නිශාන්ති කියලා නමක් තියෙනවා. අපි නම රීනේම් කරමු තරහ නැතුව. පොඩ්ඩක් නම රීනේම් කරමුද? පුතා. ඔයාට ඔප්ෂන් එක තියෙනවා. හරිද? මම රීනේම් කියන ඔප්ෂන් එක අයින් කරේ නැහැ. ඔයාට නම රීනේම් කරගන්න පුළුවන්. ඒ නමින් ඉන්න කෙනා මට පොඩ්ඩක් ඒකට කන්ටැක්ට් කරගන්න ලේසි. නම පොඩ්ඩක් රීනේම් කරමුද තරහ නැතුව. හරිද? කො ශිරෝමා නිශාන්ති රීනේම් කරන්න පුළුවන් නේද? නැත්නම් රීනේම් කරන්න අමාරු හරි මොකක් කරන්න මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න chat එකට. ඔයාගේ නම දාලා මට මෙසේජ් එකක් දාන්න. රයිට්. හරි. පහන්නේ. හරි. sorry. මම බැලුවා කවුද කියලා. හරි පහන්. හරි. ඕකේ. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නාංක 3. සූක්ෂම ආර්ථික විද්‍යාවට සම්බන්ධ පිළිතුරු කුමක්ද කියලා අහනවා. හරි. අහගන්න ඕන සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ආර්ථික විද්‍යාව වෙන විශේෂ ක්ෂේත්‍රය හරි ගැඹුරුයි, හරි පුළුල් එකක්. හරිද? ඒකින්ද ආර්ථික විද්‍යාව වෙන විශේෂ ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා
බෙදා වෙන් කරන කොටස් දෙකකට මොනවද ඒ කොටස් දෙක? එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව, අනිත් එක තමයි සාර්වාර්ථික විද්‍යාව. හරි. මම උදාහරණකින් ඔයාලට කියලා දෙන්න සරල මෙන්න මේ විදිහට. හරිද? මම හරිද? ආර්ථිකයක් අරගෙන හරි. ඒ ආර්ථිකයේන යම් යම් දේවල් සමස්තයක් විදිහට කතා කරොත් හරි මම කියනවා ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය කියලා. අන්න ලංකාවේ තියෙන අර නිෂ්පාදිතවල හැම එකම එකතු වෙන්නේ දලදේශීය නිෂ්පාදිතය කියලා අපි ගන්න. ශ්‍රී ලංකාවේ සමස්ත නිමයවම කියලා මම කියනවා. හරි. නිමයවම් වලින් හැදෙන එකතුව සමස්තය. මම සමස්තය ගැන කතා කරන්නේ. මම වෙන වෙනම එක් එක් වශයෙන් ඉන්ඩිවිජුවලි අධ්‍යයනය කරන්නේ නැහැ. මං කෙලිම සමස්තයක් වශයෙන් කතා කරනවා. හරි සමස්තයක් වශයෙන් කතා කරනවා. මම හිතේ පැහැදිලිද? එතකොට ඒ විදිහට සමස්තයක් වශයෙන් මම කතා කරොත් යම් කිසි දෙයක් සමස්තයක් විදිහට අරගෙන ආර්ථිකයේන සංසිද්ධීන් මම ඒකේ ව්‍යුහයේ කාර්ය සාධනයේ හැසිරීම වගේ දේවල් අධ්‍යයනය කරොත් ඒකෙන්නේ සාර්වාර්ථික විද්‍යාව. උදාහරණයක් ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය. තාම ඔයාලට හරියට තේරුන්නේ නැහැ. මම දන්නවා. හරි. දැන් සූක්ෂම ආර්ථික විද්‍යාවට එන උදාහරණ කිව්වන් පස්සේ ඔයාලට කිරිට ඔය වෙන්න මේක තේරෙනවා. හරිද? මේක ඉතාල පැහැදිලි මනාව තේරෙනවා. හරිද? එහෙනම් මට කියන්න සූක්ෂම ආර්ථික විද්‍යාවට උදාහරණයක් මම කියන්නම් ඔයාලට ශ්‍රී ලංකාවේ කිරිපිටි නිෂ්පාදනය අන්න දලදේශීය නිෂ්පාදිත අතරින් ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයේ එන එක් අංගයක් අරන් මම පෙන්නනවා ශ්‍රී ලංකාවේ කිරිපිටි නිෂ්පාදනය. දැක්කද? එහෙනම් මම අර ආර්ථිකයේන සමහරක් විචල්යන් ආයතන අංශ වෙන වෙන වශයෙන් අරන් අධ්‍යයනය කරොත් ඒකට තමයි අපි කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. අර සූක්ෂම වශයෙන් වෙන වෙන වශයෙන් අරන් මම අධ්‍යයනය කරනවා. හරි. නිකන් සරල උදාහරණයක් ගන්න මේක ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරන්න එපා. දැන් මම ඔයාලා මෙතන ඉන්න කට්ටියකින් වෙන වෙන වශයෙන් අරගෙන එක්කෙනා අහනවා ප්‍රශ්නයක් කියලා හිතන්න. නිකන් අහන්නේ නැහැ. හරි. අහන්නේ නැහැ. දැන් හිතන්න මම අහනවා කියලා. හරිද? මම අහනවා ඉඳුවර. හරිද? කියන්න මට මේකට උත්තරේ. අන්න. මම ඉඳුවරව වෙන වෙන වශයෙන් අරගෙන ඔන්න කතා කරේ. හරි. වෙනමම ගත්තයාව. ඉන්ඩිවිජුවලි. හරි. හැබැයි මම කියනවා රයිට් කට්ටියම දැන් දෙන්න බෑ මට උත්තරයක්. මේකින් හැමෝටම මම කියනවා රයිට් කට්ටියම හැමෝම දෙන්න බෑ මට උත්තරයක් කියලා සමස්තයක් වශයෙන් මම හැමෝගෙන්ම අහනවා. සමස්තයක් වශයෙන් මම හැමෝගෙන්ම ඇහුවොත් ඒක සාර්ව සංකල්පයක් නේද? හැබැයි මම ඉදොරකින් විතරක් වෙනම තනියම ඇහුවොත් ඒකට කියනවා ඒක සූක්ෂම සංකල්පයක් කියලා නේ. හරි. එහෙනම් අරක සාර්ව සංකල්පයක්. මම වෙන වෙන වශයෙන් අධ්‍යයනය කරොත් එහෙම ඒකට කියනවා ඒක සූක්ෂම සංකල්පයක් කියලා. ආර්ථික විද්‍යාවත් එහෙමයි. හරි. උදාහරණයක් විදිහට ඔන්න මම කියනවා ශ්‍රී ලංකාවේ ඉන්න කිරිපිටි නිෂ්පාදනය. මට කියන්නේ එහෙනම් ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවනේ. හැබැයි සමස්ත නිමයම ගත්තම අර හැම එකකින් එකතු වෙලා සමස්තයක් වශයෙන් කතා කරද්දී ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය. මොකද උත්තරේ එහෙනම්? ඒක සාර්වාර්ථික විද්‍යාත්මක උත්තරනේ. මම ඉතින් පැහැදිලිද? රයිට්. හරි. එතකොට ඔය මහ විශාල මාතෘකා තියෙන හරියට නිකන් රාජ්‍ය ණය, අයවැය ශේෂය හරිද? ඊට පස්සේ එක එක මහ විශාල කතන්දර තියෙන. හරි. උදාහරණ විදිහට මෙතන දීලා තියෙනවා. බලන්න. දලදේශීය නිෂ්පාදිතය, දලදේශීය වියදම, රාජ්‍ය පරිභෝජනය, දල ආයෝජනය, උද්දමනය. බලන්න පිටුවංක දෙකේ ඔයාට දීලා තියෙන ලේඛනයක් තියෙනවා. ඒකේ දකුණු අත පැත්තේ සාර්වාර්ථික විද්‍යාව කියන එක යටතේ උදාහරණ මාතෘකා කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවද බොහොම බරසාර වචන තියෙන්නේ. ආර්ථිකයේන එක් එක් කතන්දර ටික හරිද? සමස්තයක් වශයෙන් අරගෙන අධ්‍යයනය කරලා තියෙනවා. එහෙනම් ඒවා සාර්වාර්ථික විද්‍යාව. හැබැයි බලන්න අර අනිත් පැත්තේ තියෙනවා කොච්චර සරලද කියලානේ. හරිම කියුට් නේද? හරි හොරතල් නේද? බලන්න පුද්ගලයෙකුගේ ආදායම, පුද්ගලයෙකුගේ වියදම, ව්‍යාපාර ආයතනික නියම. අර එක් ව්‍යාපාර ආයතනික නියම ගැන මම කතා කරලා තියෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාත්මකනේ. මම කතා කරන්නේ සමස්ත වශයෙන් ගොවීන්ගේ අස් වෙන ගැන නෙමෙයි. සමස්තයක් වශයෙන් හැම ගොවියෙක්ගේම අස් වෙන ගැන මම කතා කරොත් ඒක සාර්වාර්ථික විද්‍යාව. හැබැයි බලන්න මම කතා කරන්නේ එක් ගොවියෙකුගේ අස් වෙන ගැන. එහෙනම් මම වෙන වෙන වශයෙන් අරන් අධ්‍යයනය කළානේ. වෙනමම අරන් අධ්‍යයනය කළානේ. එහෙනම් ඒක අයිති වෙන්නේ මොකටද? සූක්ෂම ආර්ථික විද්‍යාව. බලන්න ඊළඟ එක භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය. ලංකාවේ භාණ්ඩ හදන්න යන සමස්ත නිෂ්පාදන පිරිවැය ගැන නෙමෙයි මම කතා කරන්නේ දෙහාමුදුරනේ. මම කතා කරන්නේ අර භාණ්ඩ ගොඩක් අතරින් එක් භාණ්ඩයකට යන නිෂ්පාදන පිරිවැය ගැන. එහෙනම් මම වෙන වෙන වශයෙන් අරන් අධ්‍යයනය කරලා තියෙනවා. හරි. එහෙනම් ඒක අයිති වෙන්නේ මොකටද? සූක්ෂම ආර්ථික විද්‍යාවට. එහෙනම් මෙතන තියෙන ඒවා ගත්තාම හරිද? ගොඩාක්ම සුදුසු නිකන් පට්ට උත්තරයක් නෑ. හරි. හැබැයි සුදුසුම උත්තරේ මොකක්ද කියලා නිකන් මට පොඩ්ඩක් හිතලා කියන්න. දැන් මුදල් අප්‍රමාණ ගැන කියනවා, මුදල් සැපයීම ගැන කියනවා, රටක දේශ සම්බන්ධ නම් මම ගැන කියනවා.
සමස්තයක් වශයෙන් කතා කරලා තියෙන දේවල් ගොඩයි. හරි. ඔයාට හිතන විදිහට නම් තුන්වෙනි ප්‍රශ්නේ ඉන්න පුළුවන් සුදුසුම උත්තරේ සාර්වාර්ථික විද්‍යාවට නොගැලපෙන සූක්ෂම ආර්ථික විද්‍යාවට ගොඩාක් ක්ලෝස් ගොඩාක් ලං වෙලා තියෙන උත්තරේ මොකද්ද? ඔයාට හිතන විදිහට. දාන්න බලන්න chat එකට. තුන්වෙනි එකට එහෙනම් උත්තරේ කො තාම නෑ. රයිට්. නියමයි. 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 හරි. ඔය තියෙන්නේ. හරියටම හරි. හරි. කට්ටිය මත එන්ගේජ් වෙන්න ඕන ඈ. අනිත් කට්ටියත් එන්ගේජ් වෙන්න ඕන. හොඳයි. chat එකට මෙසේජ් දාලා. හරි. ඔයාලා ඉන්නවා කියන එක මට පැහැදිලි වෙන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් කීය තුනට උත්තරේ? තුනට උත්තරේ 4. හරි. අරන් කියවන්නේ එහෙනම් පිටු අංක 2 නිවැරදි පිළිතුරු 4 කියලා දීලා තියෙනවා. ඒ යටතේ දීලා තියෙනවා ආර්ථික විද්‍යාව අන්තර්ගත විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් සූක්ෂම හා සාර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. හරි. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවට තියෙන නිර්වචන දීලා ඒකට අදාළ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. සාර්ව ආර්ථික විද්‍යාවකට අදාළ නිර්වචන දීලා අදාළ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. හරි. කියවන්න බොහොම අවධානයෙන් මේ කොටස හයිලයිට් කරගන්න වැදගත් කරුණු. හරි. හරි. ප්‍රශ්නාංක 4. බලන්න. පහත ඒවා අතුරින් භූමිය නැමැති නිෂ්පාදන සාධකයට අයත් වන්නේ මොකක්ද කියලා අහනවා. පහත ඒවා අතුරින් භූමිය නැමැති නිෂ්පාදන සාධකයට අයත් වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. මට දැන් මේ බෝඩ් එක පිටිපස්සේ ජනේලයක් තියෙන්නේ. හරිද? ජනේලෙන් එනවර හොල්මන් සද්ද වගේ සුස් කාලා මහ දඩ විශාල සුළම් පාරක් කියන සීන් එකක් තියෙන්නේ. හරි. ඔයාලගේ පැත්තටත් එහෙමද? ලොකු හුලඟක් තියෙන සීන් එකක් තියෙනවද? රයිට්. කොහොම හරි. හරිද? අපිට හුලම් වැඩ නැහැ නේද? හරි. අනේ ඉතින් හිතන ඇති නේද කොට්ටයක් බදා නිදාගන්න තිබ්බන හුලඟ ගියේ. හරි. කොහොමද? 4. පස් සඳහන් ඒවා අතරින් භූමිය නැමැති නිෂ්පාදන සාධකයට අයත් වන්නේ. හරි. අපි නිෂ්පාදන සාධක ගැන කතා කරද්දී හරිද? ඒ කියන්නේ භාණ්ඩ හා සේවා හදන්න අපි යොදා ගන්න යෙදවුම්. හරිද? අන්නේ යෙදවුම් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක. එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත්. ඒ ආදී නම් වලින් අපි හඳුන්වන්නේ ඒවා. සාම්ප්‍රදායික වශයෙන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක නිෂ්පාදන සම්පත් එහෙම නැත්නම් මම අර කියපු යෙදවුම් කොටස් 4කට වර්ගීකරණය කරනවා. හරි. මේ විදිහට ඔයගේ ඉතාම හොඳින් දන්නවා. ගොඩාක් කනට ඇහිලා ඇති. බොහොම මිහිරි වචන 4ක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, කත්වය. හරිද? ඔය හතරනේ තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, කත්වය. හරි. ඔන්න ඔය නිෂ්පාදන සාධක හතරෙන් දැන් භූමියට අයිති වෙන්නේ මොකද්ද කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. භූමියට අයිති මොකද්ද? භූමියට අයිති මොකද්ද? හරි. රයිට්. භූමියට අයිති මොකද්ද කියලා අහනවා. හරි. එතකොට ස්වභාව ධර්මය අපිට දායාද කරලා තියෙනවා. ඵලදායීතාවෙන් යුක්ත නිෂ්පාදනය යොදා ගන්න පුළුවන් සියලුම ස්වභාවික සම්පත් අපි හඳුන්වනවා පොදුවේ මොකක් කියලාද? භූමිය කියලා. ඒවා ස්වභාව ධර්ම විසින්
දායද කරලා තියෙන්නත් ඕනේ. ඒවා ඵලදායීතාවයෙන් යුක්ත වෙන්නත් ඕනේ. ඒවා නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. ස්වභාව ධර්ම විසින් දායද කොට ඇති ඵලදායීතාවයෙන් යුක්ත හරි නිෂ්පාදනයට යොදාගත හැකි සියලු ස්වභාවික සම්පත ලැබ කියනවා භූමිය කියලා. එහෙනම් ඔයා හිතන්නකෝ මේ පොළව කියන පොළව මතු පිට වගේම ඒ කියන්නේ පොළව උඩ තියෙන ඒවා වගේම පොළව අභ්‍යන්තරයේ තියෙන ඒවත් අභ්‍යන්තරයේ පොළව යට තියෙන ඒවා පවා ඒවා ස්වභාව ධර්ම අපිට දායද කරලා තියෙනවා නම් හරි ඒවා ස්වභාවික සම්පත් නම් ඒවා ඵලදායීතාවයෙන් යුක්ත වෙන අපිට නිෂ්පාදනයට පාවිච්චි කරන්න පුළුවන් නම් අපි ඒවා ගන්නේ භූමිය කියන ගණයට. හරි උදාහරණයක් ගන්න. ඉන්ධන ගන්න. ඉන්ධන කියන්නේ මිනිස්සු හදන දෙයක් නෙමෙයිනේ. හරි ඔය khනිජ තෙල් කියලා අපි කියන්නේ ඒ මිනිස්සු හදන දේවල් නෙමෙයි. ඒවා ස්වභාව ධර්මය අපිට දායද කරලා තියෙන දේවල්. නිෂ්පාදනයට දාගන්න පුළුවන්ද? ඔව්. හරිද? එහෙමනම් ඉන්ධන කියන එකයි තියෙන්නේ මොකටද? භූමියට නේද? ඉන්ධන තියෙන්නේ පොළව අභ්‍යන්තරයේ නිදිවල තියෙන්නේ. අපි කියන්නේ නිදි කියලා. මේවයි තමයි ඒව තැම්පත් වෙලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ කියන භූමිය හරිද? දැන් හැම එකම නිකන් භූමිය ගන්නට ගන්න එපා. හරිද? දැන් මේ පේපරේ මේ දාලා තියෙන ප්‍රශ්නේ ඇත්තටම ගොඩාක් සුදුසු නිකන් පට්ට ප්‍රශ්න නෙමෙයි. හරිද? ඒක ටිකක් ගොම් ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. හරිද? දැන් ඔයා මගෙන් අහයි ඉතින් පෙරලා ප්‍රශ්නයක්. ඉතින් සර් දැන් මේ උත්තරේ වනාන්තරවල ජීවත් වෙන සතුන් කියන එකනේ. හරි. ඉතින් වනාන්තරවල ජීවත් වෙන සතුන්ගෙන් අපිට තියෙන ඵලදායීතාවය මොකද්ද? එයාලා අපි නිෂ්පාදනයට යොදාගන්නේ කොහොමද? ඒ තමයි පේපරේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන උත්තරේ ඉතාලම අර හොඳට ගැලපෙන උත්තරයක් නෙමෙයි ඒක. හරි. හැබැයි මෙතන මේ තියෙන අනිත් උත්තර හතරත් එක්ක බැලුවම දෙන්න පුළුවන් සුදුසුම උත්තරේ ඒක. හරි. ඇයි මේක වරදින්නේ කියලා බලමු. වරාය නගරය. වරාය නගරය කියන්නේ තනිකරම මිනිස්සු හදලා තියෙන දෙයක්. ඒක භූමියට අයිති වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයේ තමයි ඒක අයිති වෙන්නේ නේද? හම්බන්තොට වරාය කියන්නේත් එහෙම එකක්. වීගොවිතැන සඳහා අස්වන ලද කුඹුරයක්. වහයි ඉතින් කුඹුරයක් කියන්නේ ඉතින් ස්වභාව ධර්මයේ දායකයනේ. ඈ කුඹුරයයි නිකම්ම නිකන් අර ඉඩම විතරක් තියෙනවා නම් අපි කියනවා එහෙනම් ඉතින් ඒක ස්වභාව ධර්මයෙන් දායක කරලා තියෙනවා තමයි. හරි ස්වභාවික සම්පත භූමිය තමයි. හැබැයි කුඹුරයක් අස්වද්දන සකස් කරලා තියෙනවා. එහෙනම් මිනිස්සු ඒව අර නියරවල් කියන බැඳලා, බක්කඩවල් හදලා, ඒ බොහොම පිළිවෙලට සකස් කරලා මිනිස්සු විසින් ඒක හදලා තියෙනවානේ, ගොඩනගලා තියෙනවානේ. කුඹුරක් කියන්නේ මිනිස්සු විසින් හදපු දෙයක් නේද? එන එකයි තියෙන්නේ ප්‍රාග්ධනයට භූමියට නෙමෙයි. හරි. ඊළඟට මැණික් පතලක් කියන එක. දැන් මැණික් කියන ඒවා නිකන් පොළොව යට තියෙන මැණික් නම් අපිට භූමියට ගන්න පුළුවන්. හරි. හැබැයි මැණික් පතලක් කියන එක මිනිස්සු හදපු දෙයක් නේද? එන එකත් භූමියට ගන්න බෑ. ඒකයි තියෙන්නේ ප්‍රාග්ධනයට. එන උත්තරේ මොකද්ද මේකට? ගන්න පුළුවන් සුදුසුම උත්තරේ මොකද්ද? වනාන්තරවල ජීවත් වෙන සතුන් කියන එක නේද? ඒක තමයි අපිට මෙතනට ගන්න වෙන සුදුසුම සහ හොඳම උත්තරේ. මම කිව්වේ පැහැදිලි? හරි. එතන ගන්න වෙන හොඳම උත්තරේ. හැබැයි ඉතින් ඒලෙවල මේ වගේ නිකන් අර එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. දැන් මේ ප්‍රශ්නේ නිකන් කෙනෙක්ට කන්ෆියුස් වෙන්න පුළුවන්, පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් නේ. ආරකතන්දරේනේ. ඉතින් වනාන්තරවල ජීවත් වෙන සතුන්ගේ මොකද්ද අපිට තියෙන ඵලදායීතාවය? හරි. මස් පුච්චම් කන්නද? නෑ. එහෙම හිතන්න පුළුවන් නේද? ඈ මොකද්ද අපි මෙයාලා කොහොමද නිෂ්පාදනයට දාගන්නේ? දඩ අලියෙක් ගෙනල්ලා මම මැෂින් එකකට බලලා යාව නිෂ්පාදන ක්‍රියාවලට දාලා මම එයා භාණ්ඩ හා සේවාවක් කරන්නද? බෑනේ. කියලා ඔයා මාත් එක්ක තර්ක කරන්න පුළුවන්. ඒකෙන් තමයි මම කලින්ම කියන්නේ ඔව්. මේ ප්‍රශ්නෙට අවිලා දෙන මේ උත්තරේ ඉතාලම ගැළපෙන හොඳ උත්තරයක් නෙමෙයි. බට් මේ දීලා දෙන උත්තර පහෙන් සුදුසුම උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ ඒක. එහෙනම් භූමිය කියන්නේ ස්වභාව ධර්මය අපිට දායක කරලා තියෙන ඵලදායීතාවයෙන් යුක්ත නිෂ්පාදනයට දවාගත හැකි සියලු ස්වභාවික සම්පත්. මම කිව්වේ පැහැදිලි? හරි. ඉතින් ඊට පස්සේ කතන්දරේ තමයි හරි මේකත් අහගන්න. භූමිය කියන එක අපි කොටස් දෙකකට වර්ග කර දක්වනවා. එකක් තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. දෙක තමයි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. හරි. එක තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. එනවා නේද? දෙක ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. මේකට අපි ප්‍රතිපූර්ණය කළ හැකි ප්‍රතිපූර්ණය කළ නොහැකි කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අපි මේ ස්වභාවික සම්පත් පාවිච්චි කරනවානේ. පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? මේවා අවසන් වෙනවානේ. අපේ භාවිතයත් සමග අවසන් වෙලා නැවත යථාර්ථයටපත් වෙනවා නම් ඒවායි යථාර්ථයටපත් වෙනවා නම් ඒව ගන්න අපි මොන කැටගරියකට ප්‍රතිස්ථාපනය කළ හැකි ආයත්‍යව යථාර්ථයටපත් වෙනවා. හැබැයි සමහරක් ස්වභාවික සම්පත් තියෙනවා ඒවා සීමිතයි. අපි භාවිත කරනවා තමයි. අපේ භාවිතයත් එක්ක ඒවා ආයි යථාර්ථයටපත් වෙන්නේ නැහැ. ඒව යථාර්ථයටපත් වෙන්නේ නැහැ. එහෙම යථාර්ථයටපත් වෙන්නේ නැත්නම් අපි වල කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. ප්‍රතිපූර්ණය කළ නොහැකි සම්පත් කියලා. මම කිව්වේ පැහැදිලිද? රයිට්. ඔය තමයි භූමියේ ඕවරෝල් කතන්දරේ. එහෙනම් හතරට උත්තරේ 5
වනාන්තර ජීවත් වෙන සතුන් කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඒ සාකච්ඡාව පැහැදිලි නම් ප්‍රශ්නාංක 4 ඒ භූමියට අදාළ සාකච්ඡාව පැහැදිලි නම් මට දෙන්න බලන්න thumbs up එක chat එකට. හැමෝම භූමිය පැහැදිලිද? right නියමයි. කො අනිත් කට්ටිය. භූමිය පැහැදිලිද? හරි. තාමදි. කො chat එකට දාපු නැති කට්ටිය දාන්න. භූමිය පැහැදිලිද? භූමියකින් නිෂ්පාදන සාධකය පැහැදිලිද? පහන් පැහැදිලි නේද? right නියමයි. thumbs up එකක් දාන්න ඕනේ. හරි. කියව ගන්න පිටු අංක 3 ප්‍රශ්නාංක 4ට අදාළ පැහැදිලි කිරීම. හරි පිටු අංක 3 ප්‍රශ්නාංක 4ට අදාළ පැහැදිලි කිරීම. නිවැරදි පිළිතුර 5 කියලා දීලා තියෙනවා. භූමියට අදාළ නිර්වචනය දීලා තියෙනවා. භූමියේ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. භූමියේ ලක්ෂණ කිහිපයක් වට දීලා තියෙනවා. right කියව ගන්න බොහොම අවධානයෙන් highlight කරන්න වැදගත් කරුණු මේ අදාළ කොටසයි. right හරි ඊළඟට බලන්න පස්වෙනි එක ආර්ථික හා ආර්ථික නොවන භාණ්ඩයක පොදු ලක්ෂණය වන්නේ මොකද්ද කියලා අහනවා. හරි. භාණ්ඩ කියලා කියන්නේ මොනවද? භාණ්ඩ කියලා කියන්නේ සරලව මිනිස්සු තෘප්තිමත් කරන්න ඕන දෙයක් භාණ්ඩ කියලා තමයි හඳුන්වන්නේ. හරි. භාණ්ඩ කියවම සමහරවිට නිකන් අනම්මනම් මතක් වෙන්නේ නැති. හරිද? භාණ්ඩ වලට අපි කියනවා සරල සිංහලේ මොනවා කියලාද? බඩු කියලා. හරිද? ඒ බඩු නෙමෙයි. හරිද? භාණ්ඩ. හරි. ඕකේ. එතකොට දැන් මේ බඩු කියන එක ගත්තාම භාණ්ඩ කියන එක ගත්තාම මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කරන්න පුළුවන් නම් හරිද? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කරන්න පුළුවන් නම් ඒවට කියනවා අපි බඩු කියලා නෑ භාණ්ඩ කියලා. හරි දෙකම එකයි. අපි භාණ්ඩ කියලා කියනවා. හරිද? එතකොට මේ භාණ්ඩ අපි කොටස් දෙකකට වර්ගීකරණය කරනවා ආර්ථික විද්‍යාවේදී කොහොමද ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා. මොනවද? ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා. මම කියවනේ දැන් ආර්ථික විද්‍යාවේ පදනම මොකද්ද? හිඟකම. ආර්ථික කියන වචනේ ගෑවිච්ච ගම අපිට එහෙනම් තේරෙන්න ඕනේ. එතන තියෙනවා පොඩි හිඟ කතන්දරයක්. හිඟකම කියන දේ එතන පොඩ්ඩක් තියෙනවා. හරි. හිඟ සැපියුමක් වගේ දෙයක් එතන පොඩ්ඩක් තියෙනවා. එහෙනම් ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ හිඟ සැපියුමක් සහිත සීමිත සැපියුමක් සහිත භාණ්ඩ. ඒවා හදන්නේ හිඟ සම්පත් පාවිච්චි කරලා. සරලයි. බොහොම සරලයි. නිකන් මේක ඉන්දීප් ගිහිල්ලා අයියෝ මාර කේස් එක නේද ආර්ථික භාණ්ඩ කියන්නේ මේක. එහෙම නිකන් නටන්න ඕනේ නෑ. හරි සරලයි. හිඟ සැපියුමක් තියෙන භාණ්ඩ, just සීමිත සැපියුමක් තියෙන භාණ්ඩ. ඒවට ආර්ථික භාණ්ඩ කියලා කියනවා. කොච්චර ලේසිද? හරි. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවටද? හරි. අසීමිත සැපියුමක් තියෙන භාණ්ඩ වලට. ශුන්‍ය මිලකදී පවා මිල බිඳුවේදී පවා අසීමිත සැපියුමක් තියෙනවා. ඒ જાතිය භාණ්ඩ වලට අපි කියනවා මොකක් කියලාද? ආර්ථික නොවන භාණ්ඩ කියලා. මම උදාහරණයක් කියන ආර්ථික නොවන භාණ්ඩ වලට ගන්න හිරුවෙලිය. හිරුවෙලිය අපි සලකනවා ආර්ථික නොවන භාණ්ඩයක් විදිහට. ආර්ථික නොවන භාණ්ඩයක් විදිහට හිරුවෙලිය කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. හරි. ඒ කියන්නේ අපි හිරුවෙලියට මිලක් ගෙවනවද? නෑනේ. ශුන්‍ය මිලක්. මිල බිඳුවයි. හැබැයි ශුන්‍ය මිලකදී අපිට අසීමිත සැපීමක් ලැබෙනව නේද? මිල බිඳුවයි හැබැයි හිරුවෙලියගේ සැපීම අසීමිතයි. ඉතින් සමහරක් කට්ටිය තර්කයක් ගේන්න පුළුවන්. ඉතින් මාර්ගයේ නේද හිරුවෙලිය රැට නෑනේ. දැන් ඒක පොඩ්ඩක් අමතක කළා. හිරුවෙලිය රැට නැහැ කියන කතන්දර නෙමෙයි. මම කියන්නේ හිරුවෙලිය තියෙන වෙලාවට
අසීමිත සැපයුමක් තියෙනව නේද? අන්න ඒකට තමයි කියන්නේ ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියෙනවා කියලා. එහෙනම් හිරුවෙලිය කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. උදාහරණයක් විදිහට මම ගන්න දෙනම් පොත් ගන්න ආර්ථික භාණ්ඩයක්. හරි. පොත් හදන්නේ හිඟ සම්පත් වලින්. හරි. පොත් වලට අපි මිලක් ගෙවන්න ඕනේ. හරිනේ. පොත් වලට මිලක් ගෙවන්න ඕනේ නේද? නිකන් පොත් හම්බෙන්නේ නැහනේ. හරි. පොත් වලට මිලක් ගෙවන්න ඕනේ. හරි. එහෙනම් ඒවා ආර්ථික භාණ්ඩ. ඒවයි සැපයුම හිඟයි. මෙහෙම කරලා අහස දිහා උඩ බලාගෙන ඉඳි එකපාරට පොත් වැස්සක් වහිනවද? දරබඩාන් ගාලා. එහෙම වහින්නේ නැහනේ. හරි. මිලක් ගෙවලා කඩේට ගිහිල්ලා පොත් ගන්න ඕනේ. හරි. ඒවට හිමිකම් කියන කට්ටිය ඉන්නවා. හරි. ඔයාගේ ළඟට මේ පොත ආවන් පස්සේ ඒකේ හිමිකාරයා කවුද? ඔයා. හරි. මේක මගේ පොත. ඔයාට එන්න කලින් ඒකේ හිමිකාරයා කඩේ එක්කෙනා. කඩේට එන්න කලින් ඒකේ හිමිකාරයා කම්පැනි එක. හරිද? ඔය විදිහට හිමිකමක් තියෙනවා. හිඟකමක් තියෙනවා. මම දැන් කියන්නේ ආර්ථික භාණ්ඩ ලක්ෂණ. මිලක් තියෙනවා. මිලක් තියෙනවා. හරි නේද? පොත්වල මිලක් තියෙනවානේ. හරි. හැබැයි හරි ආර්ථික නොවන භාණ්ඩ වලට ඒ ලක්ෂණ වලටම තියෙන ප්‍රතිවිරුද්ධ කතන්දරය තමයි තියෙන්නේ. හරි. මිලක් තියනවද ආර්ථික නොවන භාණ්ඩ වල? හිරුවෙලට මිලක් අය කරනවද? නෑ. හිමිකමක් තියනවද? කවුරුත් කියනවද? මේක මගේ හිරුවෙලිය. my son. හරි. my son කියවම අර සන් කියන්නේ SUN නා ඉර කියන එක. මේක මගේ ඉර. මම තමයි හිරට අයිතිවාසිකම් කියන්නේ. කාටවත් එමේ හිරට අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? බෑ. හරිද? රයිට්. ඊට පස්සේ ඉරට හිඟකමක් තියනවද? නෑනේ. අසීමිත සැපයුමක් තියනවානේ. හරි. ඔය ආදී විදිහට. හරි. ඒ වගේම තමයි ආර්ථික භාණ්ඩ කියන ඒවා අර මිනිස්සු එකතු වෙලා නිෂ්පාදන ක්‍රියාවලියකින් හදන භාණ්ඩ. හරි. පොත් කියන එක ඉබේම නිකන් මෙහෙම ඩබස් ගහලා පහල වෙන්නේ නෑ නේද? හරි. පොත් කියනවා මැෂින් වලට දාලා යදුම් දාලා මිනිස්සු සම්බන්ධ වෙලා නිෂ්පාදන ක්‍රියාවලියකින් හදන්න ඕනේ. සාධක සංයෝග කරලා. හැබැයි හිරුවෙලිය වගේක් ගත්තාම හිරුවෙලිය සෝලා මැෂින් එක. හිරුවෙලිය ෆැක්ටරිය. මේකට යදුම් ටික දැම්මම අනිත් පැත්තෙන් එනවා හිරුවෙලිය. මිනිස්සු එකතු වෙලා මහන්සි වෙවි හිරුවෙලිය හදනවා. එහෙම අහලා තියෙනවද? නෑ. එහෙම කතන්දරයක් නෑ නේද? එහෙනම් සාධක සංයෝග කරලා නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නෙමෙයි ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ. හරි. ඉතින් මේ වැසි ජලය කියන එක, ඔක්සිජන් වාතය කියන එක, සුලග කියන එක ඔය ඔක්කොම ශුන්‍ය මිලකදී අසීමිත සැපීමක් දෙන්නේ. එහෙනම් ඒ ඔක්කොම ආර්ථික නොවන භාණ්ඩ. පොත්, පෑන්, පිටි, ඉන්ධන වගේ දේවල් ඒවා ආර්ථික භාණ්ඩ. මගේද පැහැදිලි? හරි. හොඳයි. එතකොට අර ආවස්තික පිරිවැයක් කියන කතන්දරේ ඊටාම හරි. ඊටාම වැදගත් කාරණාවක් මෙතන. ආර්ථික භාණ්ඩ වලට ආවස්තික පිරිවැයක් තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ වලට ආවස්තික පිරිවැයක් නැහැ. ඒ කියන්නේ හිරුවෙලිය කියන එක පරිභෝජනය කරන්න හිරුවෙලිය භාවිත කරන්න අපි සම්පත් කැපකිරීමක් කරන්න ඕනේද? කරන්න ඕනේද? නෑනේ. හිරුවෙලිය කියන එක නිකන් ලැබෙන දෙයක්. අපි කිසිම දෙයක් කැප කරන්න ඕනේ නෑ හිරුවෙලිය ගන්න. එන එතන අවශ්‍ය පිළියක් නෑ. හැබැයි පොතක් වගේ දෙයක් ගන්න. පාගාව තියෙන සීමිත මුදල් ප්‍රමාණය ඔයාලට පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් සමහරක් විට ඔයාට තවත් දෙයක් කැප කරන්න වෙයි පොතක් ගන්න. හරි. මම මේක ගන්නෑ. මම ඒ සැලෙන් එහෙනම් පොතක් ගන්නවා. සම්පත් කැපකිරීමක් තියෙනවානේ. එහෙනම් එතන ආර්ථික භාණ්ඩ වල අවශ්‍ය පිළිවෙලක් තියෙනවා. බොහොම සරල ඔය කිව්වේ. හරි බොහොම සරල ඔය කිව්වේ. එහෙනම් මට කියන්න මේ භාණ්ඩ දෙකටම අර එයාලගේ ලක්ෂණ කතා කරද්දී නිකන් පොදු ලක්ෂණයක් කියලා ගන්නෑ. හරි. මොකද ආර්ථික භාණ්ඩ වල හිමිකමක් තියෙනවා අරක හිමිකමක් නැහැ. ආර්ථික භාණ්ඩ වල හිමිකමක් තියෙනවා අරක හිමිකමක් නැහැ. ආර්ථික භාණ්ඩ වල මිලක් තියෙනවා අරක මිලක් නැහැ. ආර්ථික භාණ්ඩ නිෂ්පාදන සාධක සංයෝග කරලා තියෙන්නේ. ආර්ථික නොවන භාණ්ඩ නිෂ්පාදන සාධක සංයෝග කරලා නැහැ. ආර්ථික භාණ්ඩ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ආර්ථික නොවන භාණ්ඩ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් නෙමෙයි. ආර්ථික භාණ්ඩ වලට අවශ්‍ය පිළිවෙලක් තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ වලට අවශ්‍ය පිළිවෙලක් නැහැ. ඉතින් හයින පොදු ලක්ෂණය මොකක්ද කියන්නේ කියලා. පොදු ලක්ෂණය තමයි ඒ දෙකම භාණ්ඩනේ. ආර්ථික භාණ්ඩත් භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩත් භාණ්ඩ. එනවට කියන භාණ්ඩ කියන්නේ මොනවද? දෙන්නටම පුළුවන්. හරිද? මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන්න නේද? එහෙම කරන්න පුළුවන් නේද? එහෙනම් ආර්ථික භාණ්ඩ වලට පුළුවන් ඒක කරන්න, ආර්ථික නොවන භාණ්ඩ වලට පුළුවන් ඒක කරන්න. එහෙනම් ඒක තමයි පොදු ලක්ෂණය වෙන්නේ. මට කියන්නේ නම් පහට උත්තරේ කීයද කියලා chat එකට දාන්න ඉතාම ඉක්මනින්. පහට උත්තරේ කො? පහට උත්තරේ කීයද? පහට උත්තරේ මෙහෙමයි. හරි. අනිත් කට්ටිය පහට උත්තරේ කො කට්ටිය? රයිට්. හරි.
පහට උත්තරේ 2 නේද? මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැක කියන එක. මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැක. පැහැදිලි? මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැක. right. හැක කිව්ව මතක් වුණේ අන්න අතන මොකද්ද? පිස්සුවක් කියලා නේද හැක කෙනෙක්. සල්ලි කීයක්ද මන් දාරගෙන කියලා. මරු හැකර්ස්ලා ඉන්නේ නේද? හරි. හැක. හරි. right. එහෙනම් හතරට උත්තරේ පහට උත්තරේ කීයද? නිවැරදි පිළිතුර 2. කියව ගන්න පිටු අංක 3. ඔයාලට දීලා තියෙනවා ලේඛනයක්. ඒකේ වම් අත පැත්තේ තීරුවේ වම් කොනේ තියෙන තීරුවේ පොදු ලක්ෂණය කියලා එකක් දීලා තියෙනවා. ඒ පොදු ලක්ෂණය කියලා දීලා තියෙන්නේ ආර්ථික භාණ්ඩවලයි ආර්ථික නොවන භාණ්ඩවලයි පොදු ලක්ෂණය. මැද තීරුවේ ආර්ථික නොවන භාණ්ඩ ගැන දීලා තියෙනවා. උදාහරණත් එක්ක, නිර්වචනෙත් එක්ක, ලක්ෂණත් එක්ක. කොනේම තීරුවේ දකුණු අත පැත්තේ කොනේම තීරුවේ ආර්ථික භාණ්ඩ ගැන දීලා තියෙනවා. නිර්වචනෙත් එක්ක, ලක්ෂණත් එක්ක සහ උදාහරණත් එක්ක. හරි. ඒකේ උදාහරණ දීලා නැහැ නේ. හරි. ඒකට ඔයාලට ඕන උදාහරණ දාගන්න. හරි. පොත්, පෑන්, පිටි, පරිප්පු ඔය වගේ දේවල්. හරි. පොත්, පෑන්, පිටි, පරිප්පු හරි ඒ වගේ දේවල්. හරි. ඒවා ආර්ථික භාණ්ඩ වලට උදාහරණ. හරිද? ඉතින් උදාහරණ දාලා නැහැ නේද? උදාහරණ දාන්න බැරි වෙලා තියෙනවා. right. කියවන්නේ කොටස හිතාම හොඳින්. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. right. ඊළඟ අතන්දරේ බාන ප්‍රශ්නාංක 6. ආර්ථික පද්ධති අතර වෙනස්කම් පැවතෙන බලපාන හේතුවක් වන්නේ. හරි. මට මේකේ සාකච්ඡාවට යන්න කලින් හරි මට දැනගන්න ඕනේ ඔයාලා මේකට දාපු උත්තරේ මොකද්ද කියලා. හරි. සහ ඔයාලා මේකට හිතන උත්තරේ මොකද්ද කියලා. හරි. ඉන්දුර අනුෂා පහන් සෙනග දාන්න බෑ. chat එකට 6ට උත්තරේ කීයද? 6ට උත්තරේ කීයද? නියමයි. හරි. අනුෂා හරි. අනිත් කට්ටිය? නියමයිනේ. හොඳයි. ඉන්දුර හොඳයි. පහන් කීයද උත්තරේ? 6ට. කෝ? පහන් කීයද හිතන්නේ උත්තරේ කියලා? 6ට උත්තරේ කීයද? නෑ. අවුල නෑ. දෙක නෙමෙයි. හරි. අපි බලමුද? සාකච්ඡා කරලා බලමු. හරි. ආර්ථික පද්ධතිය අතර වෙනස්කම් පැවතෙන බලපාන හේතුවක් වන්නේ. ආර්ථික පද්ධතිය අතර වෙනස්කම් පැවතෙන බලපාන හේතුවක් වන්නේ. මම කියවනේ ඔයාලට අර කලින්වත් කතා කරද්දී
අර හිඟකම හින්දා තේරීම් කරන්න වෙලා මිනිස්සුන්ට මුහුණ දෙන්න මූලික ආර්ථික ප්‍රශ්න තුනකට. මොනවද? කුමක් උපන් නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? ඕකට තමයි මූලික ආර්ථික ප්‍රශ්න කියලා කියන්නේ. කුමක් උපන් නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? දැන් මූලික ආර්ථික ප්‍රශ්න තුනක් විදිහට අපි සලකනවා. හරිද? එතන ඔන්න ඔය කියන මූලික ආර්ථික ප්‍රශ්න තුන තියෙනවානේ. හරිද? ඔය මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳන්න හරි කුමක් උපන්න කෙසේ කා සඳහා නිපදවන්න වාද යන මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳන්න මිනිස්සු එකතු වෙලා සමාජය කියන මිනිස්සු එකතු වෙලා හදනවා සමාජ ආර්ථික වැඩපිළිවෙලක්. කුමක් උපන්න කෙසේ කා සඳහා නිපදවන්නේද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා සමාජයක මිනිසුන් විසින් හදනවා සමාජ ආර්ථික වැඩපිළිවෙලක්. අන්න ඒකට කියනවා අපි ආර්ථික පද්ධතියක් කියලා. ආර්ථික පද්ධතියක් කියලා. හරි. ආර්ථික පද්ධති වර්ග කිරීමට භාවිත කරන නිර්ණායක කිහිපයක් තියෙනවා. හරි. ආර්ථික පද්ධති වර්ග කිරීමට භාවිත කරන නිර්ණායක තියෙනවා. අන්නේ නිර්ණායක හින්දා තමයි ආර්ථික පද්ධති එකිනෙකට වෙනස් වෙන්නේ. අපි කියනවා වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. අපි කියනවා සැලසුම් එහෙම නැත්නම් විධාන ආර්ථික පද්ධති කියලා. අපි කියනවා මිශ්‍ර ආර්ථික පද්ධති කියලා. එහෙනම් අපි බලන්න ඕනේ මේ නිර්ණායක තුන මොනවද කියලා. මොනවද මේ නිර්ණායක තුන? එක තමයි සම්පත්වල හිමිකාරීත්වය අනුව සම්පත්වල හිමිකාරීත්වය තියෙන්නේ පෞද්ගලික අංශයට ගන්න. අපි අදාළ ආර්ථිකයට කියනවා ඒක මොන ආර්ථික පද්ධතියක්ද? ධනවාදී ආර්ථික පද්ධතියක් කියලා. සම්පත්වල හිමිකාරීත්වය තියෙන්නේ හරිද? රාජ්‍ය අංශයට නම් අපි සරලව ආර්ථික පද්ධතියට කියනවා ඒක මොන ආර්ථික පද්ධතියක්ද? සමාජවාදී ආර්ථික පද්ධතියක් කියලා. එකක්. සම්පත්වල හිමිකාරීත්වය අනුව. ඊට පස්සේ දෙවෙනි එක තමයි සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණය. හරි. එහෙම නැත්නම් තීරණ ටික සම්බන්ධීකරණ යාන්ත්‍රණය. හරි. ඔන්න ඕක මතත් ආර්ථික පද්ධති වර්ග කරනවා. එහෙනම් අපි කියනවා ඒ සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය නම් මිල යාන්ත්‍රණය අරන් මේවා කියනවා. හරි ඉස්සරහට විවසලා හම්බෙන්නේ. හැමදේම දැන් අද ඩිස්කස් කරන්නකොත් වෙලාමදි වෙනවා. හරි. කොහොමද මේකේ මාකින් 1 එකෙත් කොටස ඒතකොට අද කරන්නේ. හරි. ඒක සමස්තයක් කරන්න බෑ. හරි. පොඩ තමයි මේක යන්නේ. හරි. මුළු සම්පූර්ණ කොටස කරන්න බෑ. නිකන් කරන්නම් වාලේ ඔය කරලා ඩකොත් නෑනේ. හරි. එහෙනම් බලන්න. සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණය එහෙම නැත්නම් තීරණ සම්බන්ධීකරණය කරන යාන්ත්‍රණය මත අපි ආර්ථික පද්ධති වර්ග කරනවා. මිල යාන්ත්‍රණය නම් අපි කියනවා වෙළඳපොළ ක්‍රමය කියලා. සැලසුම් විධාන යාන්ත්‍රණය නම් අපි කියනවා සැලසුම් විධාන ක්‍රමය නැත්නම් සැලසුම් විධාන ආර්ථික පද්ධති කියලා. හරි. ඔක තමයි කතන්දරේ. සානුබල සැපීමේ ස්වරූපය මත. හරි. ඒ කියන්නේ සානුබල සැපීම කියන්නේ දිරිගැන්වීමේ සාධකයක්. එයාලා දිරිගන්වන්නේ හරිද? ද්‍රව්‍යාත්මක සානුබල වලින් නම් හරි. එයාලා භාවිත කරන සානුබල වර්ගයේ ද්‍රව්‍යාත්මක සානුබල නම්. හරි බලන්නකෝ ඔය තියෙන්නේ ද්‍රව්‍යාත්මක සානුබල මත නම් වෙළඳපොළ ක්‍රමය. ඒ අදාළ සානුබලයේ බලය පදනම් කරගත් එකක් නම්. හරි. ඉන් ඩීටේල් හැම එකම දැන් මෙතන කියන්නේ නැහැ. පේපර්ස් 32ක් තියෙනවානේ. ඒ හැම එකෙම පොඩ ටච් වෙලා මේ හැම එකම කව වෙනවා. ඒකින් මේක බය වෙන්න එපා. හරි. බලය පදනම් කරගත් සානුබල නම් අපි කියනවා එහෙනම් සැලසුම් ක්‍රමය. ඒ අදාළ සානුබලය හරිද සදාචාරාත්මක සානුබලයක් නම් අපි කියන එහෙනම් ඒකයි දෙන්නේ මොකටද? සාම්ප්‍රදායික ක්‍රමයට කියලා. ඊට පස්සේ තමයි අර අපි සිලබස් එකේ ඉගෙන ගන්න මූලික ආර්ථික පද්ධති කිහිපයක් ගැන අපි ඉගෙන ගන්න නේද? ආර්ථික පද්ධති කිහිපයක් ගැන ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න නේද? මොනවද අපි ඉගෙන ගන්නේ? වෙළඳපොළ ආර්ථික පද්ධති, සැලසුම් එහෙම නැත්නම් විධාන ආර්ථික පද්ධති, මිශ්‍ර ආර්ථික පද්ධති. ඔය තුන ගැන ප්‍රධාන වශයෙන් අපි ලොකුටම කතා කරන සිලබස් එකේ. ඊට පස්සේ මොකක්ද දන්නවද මෙයාලා කියන්නේ? ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ල සැලකිල්ලටගෙන ආර්ථික පද්ධති ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. ඔය දීලා තියෙන යටින් ධනවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. හරි. ඒකට තමයි අපි වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා කියන්නේ. සමාජවාදී සැලසුම් ආර්ථික පද්ධති. ඒකට තමයි අපි අර සැලසුම් ආර්ථික පද්ධති කියලා කතා කරන්නේ. ඊට පස්සේ මිශ්‍ර ආර්ථික පද්ධති. හරි. එහෙනම් අර හේතු තුන මත මොකද්ද? එකක් තමයි සම්පත්වල හිමිකාරීත්වය මත, සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණය මත, සානුබල පද්ධතිය මත. ඔය තුන මත තමයි ආර්ථික පද්ධති එකිනෙකට වෙනස් වෙන්නේ. එහෙනම් පේනවද දැන් උත්තරේ කීයද කියලා? උත්තරේ කීයද කියලා පේනවද? ආර්ථික පද්ධතිය අතර වෙනස්කම් පැවතීමට බලපාන හේතුවක් වන්නේ නම් කීයද? පහ නේද? සම්පත්වල හිමිකාරීත්වය හා හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ යාන්ත්‍රණය මත. මේක පැහැදිලිවම කියලා තියෙනවා. එහෙනම් එකක් තමයි සම්පත්වල හිමිකාරීත්වය මත, අනෙත් එක තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ යාන්ත්‍රණය මත. මේ උත්තරේ වඩාත් කම්ප්ලීට් වෙනවා අර සානුබල සැපීමේ ආකාරය මත කියනත් වටනොත්. හරි. මොකද ආර්ථික පද්ධති ප්‍රධාන වශයෙන් වර්ගීකරන නිර්ණායක තුනයි. සම්පත්වල හිමිකාරීත්වය මත, සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණය මත, සානුබල සපයා ගන්නා ආකාරය මත. හරි. ඔය තුන ප්‍රධාන වශයෙන් තියෙන්නේ.
එහෙම නේද? ඔය තුනේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔය හින්දා තමයි ඔය තුන හින්දා තමයි ඔය නිර්ණායක තුන හින්දා තමයි ආර්ථික පද්ධතිය එකිනෙකට වෙනස් වෙන්නේ. එහෙනම් උත්තරේ කීයද? 6ට උත්තරේ 5. මම හිතනවා හොඳින් පැහැදිලිද කියලා. පැහැදිලි නම් මට දාන්න බලන්න thumbs up එකක් chat එකට. කො chat එකට දාන්න thumbs up එකක්. right. නියමයි. කට්ටිය හරි. right. ඊළඟ කතන්දරේ 7 හත්වෙනි ප්‍රශ්නේ. වෙළඳපොළ ආර්ථිකයක සාධක වෙළඳපොළ මගින් ලබා දෙන මිල සංඥාවන්ට අනුව විසඳා ගන්න ලබන ප්‍රශ්නය. වෙළඳපොළ යාන්ත්‍රණයක සාධක වෙළඳපොළ මගින් ලබා දෙන මිල සංඥාවන්ට අනුව විසඳා ගන්න ලබන ප්‍රශ්නය. හරි. right. බලන්නකෝ ඒ කතන්දරේ. මට කියන්න 7ට ඔයාලා හිතන උත්තරේ කීයද? chat එකට දාන්න 7ට කීයද හිතන්නේ? කීයද හිතන්නේ 7ට? 7 වෙනි එකට උත්තරේ කීයද කියලා හිතන්නේ? කට්ටියකෝ 7ට උත්තරේ 1ද 2ද 3ද 4ද 5ද? තාම නෑ. කෝ නියමයි. yes. හරියට හරි ඉඳලා. ඔව්. අනිත් කට්ටිය කවනේ බය වෙන්න එපා. දාන්න එහෙම උත් ප්‍රශ්න නැහැ. දාන්න එපා බය වෙන්න එපා. කෝ right. හරි. බලන්න වෙළඳපොළ ආර්ථිකයේ සාධක වෙළඳපොළ මගින් ලබා දෙන මිල සංඥාවන්ට අනුව විසඳා ගන්න ලබන ප්‍රශ්නය. හරි. සාධක වෙළඳපොළේ තියෙනවා ශ්‍රමයයි ප්‍රාග්ධනය කියලා සාධක දෙකක්. නේද? ශ්‍රමයයි ප්‍රාග්ධනය කියලා සාධක දෙකක්. හරි. එතකොට තියෙනවානේ මිල සංඥාවන්. හරි. මිල මගින් සංඥා කරනවා. හරි. ශ්‍රමයේ ගාන මෙච්චරයි ප්‍රාග්ධනයේ ගාන මෙච්චරයි කියලා. මගේ ඉතින් පැහැදිලිද? ශ්‍රමයේ ගාන මෙච්චරයි ප්‍රාග්ධනයේ ගාන මෙච්චරයි කියලා. ඔයා හිතන්නකෝ හදිසියක් තිබ්බොත් එහෙම ශ්‍රමය රුපියල් 50යි කියලා. ප්‍රාග්ධනය රුපියල් 60යි. කියලා මිල සංඥාවන් මගින් සංඥාවක් දෙනවා. සාධක වෙළඳපොලේ තියෙන ඔය සාධක. හරිද? සාධක වෙළඳපොලේ තියෙන ඔය සාධක. ශ්‍රමය සහ ප්‍රාග්ධනය. ශ්‍රමය සහ ප්‍රාග්ධනය. පැහැදිලි? හරි. එතකොට ඉන්නව නේද අර ව්‍යාපාරිකයා? හරි. මෙයා තීරණය කරනවා මම ගන්න ශ්‍රමයද මම ගන්න ප්‍රාග්ධනයද? හරි. ඒ කියන්නේ යාගේ නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්න මං ගන්න ශ්‍රමයද මං ගන්න ප්‍රාග්ධනයද? එහෙනම් මොකද්ද මේ යා සපුරා ගන්න හදන නිෂ්පාදන කටයුත්ත? කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එකනේ. මං කොහොමද නිෂ්පාදනය කරන්නේ? කෙසේ නිෂ්පාදනය කරන්නේද? අර මූලික ආර්ථික ප්‍රශ්න වලින් එකක් නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේ? මොනවද මූලික ආර්ථික ප්‍රශ්න? කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කරන්නේද? එහෙනම් මේ කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්නය තමයි මෙයා මේ සපුරා ගන්න හදන්නේ. එයා බලන එහෙනම් මාර්කේස් එකනේ ප්‍රාග්ධන රුපියල් 60ක් වෙලා වැඩි. එහෙනම් ප්‍රාග්ධනයට යන්නේ මම ශ්‍රම සූක්ෂම මේ ක්‍රියාවලියක් භාවිත කරනවා කියලා. ශ්‍රම සූක්ෂම නිෂ්පාදනයකට මම යනවා කියලා. හරි. ඒ කියන්නේ එයා වැඩිපුර ශ්‍රමය දාලා ශ්‍රම සූක්ෂම නිෂ්පාදනයක් අනුගමනය කරනවා. ඇයි? ප්‍රාග්ධනය ගණන්නේ. මිල සංඥාවකින් කියලා තියෙනවා සාධක වෙළඳපොලේ එන ප්‍රාග්ධනය ගණන්. ඔව් බෑ. ප්‍රාග්ධනය ගණන් එක ගත්තොත් එයාට පිරිවැය වැඩිනේ. හරි. ව්‍යාපාරිකයා හැමතිස්සෙම බලන්නේ මොකක් කරන්නද? ලාභ ලබන්නේ. හදිසියොත් ඔයා හිතන්නකෝ ප්‍රාග්ධනය 50ක් වෙලා ශ්‍රමය 60ක් වුණොත්. මෙහෙම කියලා හිතන්න. ප්‍රාග්ධනය 50යි ශ්‍රමය 60යි. එතකොට මොනව කරේද ව්‍යාපාරිකයා? එහෙනම් මෙයා තවදුරටත් ප්‍රාග්ධනය ගැන මේ ශ්‍රමය ගැන බල ඉන්නේ. ඇයි? ශ්‍රමය ගණන් වැඩිනේ. එයා කියන බෑ ශ්‍රමයට යන්නේ. මට වාසියක් තියෙන්නේ මට පිරිවැය අඩු වෙන්නේ ප්‍රාග්ධනයට ගියොත්. ඒකින්ද මම ප්‍රාග්ධනය තෝරගන්නවා. මමගේ නිෂ්පාදනය ප්‍රාග්ධන පදනම් කරගෙන කරනවා. ඒකට කියන එන අපි ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදනයක් කියලා.
ශ්‍රමය පදනම් කරගත්තොත් ශ්‍රමය ගොඩක් දාලා නිෂ්පාදන කටයුතු සිදු කරොත් අපි කියනවා ශ්‍රම සූක්ෂම කියලා. ප්‍රාග්ධනය පදනම් කරගෙන නිෂ්පාදන කටයුතු සිදු කරොත් අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂම කියලා. එහෙනම් සාධක වෙළඳ පොලේ තියෙන සාධක ගැන මිල මගින් සංඥා ලබා දුන්නා. ඒවට කිව්ව මිල සංඥා කියලා. එහෙනම් මෙයා මේ කොහොමද මම නිෂ්පාදනය කරන්නේ? කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එක තමයි මගින් තීරණය කරන්නේ. හරි. ඔය කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එකට අපි කියනවා මොකක් කියලාද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියලා. මොකද්ද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. හරි. නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. හරි. ඒ කියන්නේ මේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රශ්නය. හරි. එහෙනම් කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එකට තමයි නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියලා කිව්වේ. එහෙනම් වෙළඳ පොලේ සාධක වෙළඳ පොලේ මිල සංඥා මගින් එයා තීරණය කරන්නේ මම මේක කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එකනේ. එහෙනම් කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන්නේ මේකටම තමයි. නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියන එකටම තමයි. නේද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියන එකටම තමයි. හරි. එහෙනම් උත්තරේ කීයද? 7ට උත්තරේ 3නේ. නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. නිෂ්පාදන පිළිබඳ ප්‍රශ්නය. හරි. පැහැදිලිනේ? 7ට උත්තරේ 3. 7ට උත්තරේ 3. හතට උත්තරේ 3. පැහැදිලිද? මට දාන්න මෙසේජ් එකක් පැහැදිලි නම් chat එකට thumbs up එකක් දාන්න පැහැදිලි කියලා. sorry chat එකට thumbs up එකක් දාන්න බෑනේ පැහැදිලි කියලා නේද? පැහැදිලි කියලා දාන්න නම් පැහැදිලි කියලා type කරලා දාන්න බෑ. කොහොමද? එක්ක පැහැදිලි කියලා දාන්න right. නියමයි. හරි. ප්‍රශ්නාංක 8. නිෂ්පාදන හැකියා වක්‍රය මත ඒක චක්‍රය නෙමෙයි වක්‍රය. නිෂ්පාදන හැකියා වක්‍රය මත A සිට B දක්වා ගමන් කරන විට නිෂ්පාදන හැකියා වක්‍රය මත A සිට B දක්වා ගමන් කරන විට ඔය ප්‍රශ්නේ දීලා තියෙන උත්තරවල පොඩි වැරද්දක් තියෙනවා. ඔයා හදා ගන්න ඕනේ 8 1 කියන උත්තරේ සහල් නිෂ්පාදනයේ ආවස්තික පිරිවේ වැඩි වේ කියලා. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිරිවේ අඩු වේ නෙමෙයි. ඒක හදාගන්න වැඩි වේ කියලා. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිරිවේ වැඩි වේ. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිරිවේ වැඩි වේ. හරි. එතකොට උත්තරේ 1. හරි. ඒකින්ද තමයි මේක හදාගන්න කිව්වේ. හරි. ඒකට ඔයාලා ෆ්‍රී මාක් එකක් දාගන්න. හරි. ඔයාලා පේපර් එක මාක් කරද්දී ඒකට ෆ්‍රී මාක් එකක් දාගන්න. මොකද මේ එකට දීලා තියෙන උත්තර පහෙන් ඔක තමයි එන උත්තරේ. ඒක අඩු වෙන්නේ නෙමෙයි වැඩි වෙයි කියලා හදාගන්න ඕනේ. බලන්නකෝ. මෙතන දැන් මේ දීලා තියෙන වක්‍රය ඔයාලට පේනවද? මූලයට අවතලව බෑවුම් වෙලා තියෙනයක් කියලා? මේ අපි දාගමු මේ පැත්තට මොකක්ද උඩින් තියෙන්නේ? සිරස් අක්ෂේ සහල්. තිරස් අක්ෂේ රෙදි. මෙහෙම දීලා තින්නේ මූල ලක්ෂයට අවතලව බෑවුම් වෙලා තියෙන මේ මූලයට අවතලව. මූලයට අවතලව බෑවුම් වෙලා තියෙන එකක් නම් එහෙම නැත්නම් ඉදිරියට නිරාගී හැඩයක් තියෙනවා නම් අපි අදාළ PPC එකට කියනවා වැඩෙන ආවස්තික පිරිවේ PPC එකක් කියලා. වැඩෙන අවස්තික පිරිවේ PPC එකක් කියලා. හරි. මොකද්ද වැඩෙන අවස්තික පිරිවේ? ඒ කියන්නේ එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරගෙන යද්දී අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයේ කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මුලදී 4ක් කැප කරා කියලා. ඊට පස්සේ 5ක්. ඊට පස්සේ 6ක්. ඊට පස්සේ 7ක්. මෙයාව සමාන ඒකක වලින් වැඩි කරගෙන යද්දී මේ පැත්තෙන් කැප කරන ප්‍රමාණය එන්න ක්‍රමයෙන් වැඩි වෙනවා. මොකක් වෙනවද? ක්‍රමයෙන් වැඩි වෙනවා. ඕකට තමයි කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය කියලා. මේ වැඩෙන ආවස්තික පිරිවැය හරි ප්‍රායෝගික කන්සෙප්ට් එකක්, ප්‍රැක්ටිකල් කන්සෙප්ට් එකක්. ඒකින්ද අපි වැඩෙන ආවස්තික පිරිවැයට කියනවා වැඩෙන ආවස්තික පිරිවැයේ නීතිය කියලා.
අපි ඉංග්‍රීසියෙන් කියනවා law of increasing opportunity cost කියලා. වැඩෙන ආවස්තික පිළිවෙලේ නීතිය. මම ඉතින් පැහැදිලිද? එතකොට ඔයා හිතන්නකෝ හරිද? මේකේ තියනවා කියලා මේ ලක්ෂ දෙක කොහෙද තියෙන්නේ? A සහ B. මෙහෙම තියනවා කියලා හිතන්න. A සහ B. මෙන්න ඉන්නවා A, මෙන්න ඉන්නවා B. අපිට ඉලක්කම් දෙකකුත් දාගමු. නිකන් 5යි 10යි. මේ පැත්තට දාගමු 10යි 20යි. හරි. එතකොට ඔයාලට පේනවාද මෙයා A වලින් ඉඳන් B වලට මාරු වෙද්දී ඒ කියන්නේ මෙහෙම ඉන්න එක්කෙනා මෙන්න මෙතනට යනවා. එහෙනම් ඔයාලට පේනවද මේ 10 හිටපු කෙනා 20ට වැඩි කරලා තියෙනවා. 10 තිබ්බ භාණ්ඩය 10ක් නිෂ්පාදනය කරමින් තිබ්බ භාණ්ඩය 20ට වැඩි කරලා තියෙනවා. එහෙනම් එහෙම නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා නම් එක් භාණ්ඩයක මෙන්න මේ වැඩෙන ආවස්තික පිළිවෙල වගේ අවස්ථාවක් තියෙන වක්‍රයක වැඩෙන ආවස්තික පිළිවෙල වක්‍රයක එක් පැත්තක් හිම වැඩි කරලා තියෙනවා නම් අනෙක් පැත්තෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් මොකක් වෙනවද? වැඩි වෙනවනේ. හරි. මෙයාව 10 ඉඳන් 20ට වැඩි කරද්දී මෙයාව අනිවාර්යෙන් කැප කරන්න එනවා මේ. ඔයාලට පේනවද? මෙහෙම තියෙන එක්කෙනා මෙතනට එනවා කියන්නේ මේ. මෙහෙම තියෙන එක්කෙනා මෙතනට එනවා කියන්නේ මෙයා වැඩි වෙලා මෙයා අඩු වෙලා. ඕක එන්න වැඩි වීගෙන මොකද වෙන්නේ? කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඔක තමයි කතන්දරේ. හරි. ඔක තමයි සරල කතන්දරේ. හරි. පොඩ්ඩක් ඉන්න. පොඩි අවුලක් තියෙනවා නේද? සහල් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. සහල් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. රයිට්. මේකේ වැඩිලා තියෙන සහල් නිෂ්පාදනය A සිට B දක්වා යද්දී සහල් නිෂ්පාදනය වැඩිලා තියෙනවා. එහෙනම් කැප කරන්නේ රෙදි නේද? හරි. එහෙනම් ඒකට උත්තරේ රෙදි නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල වැඩි වෙන්නේ. ඒක නේද උත්තරේ වෙන්න ඕනේ. එහෙම නේද? කො බලන්න පැහැදිලි වෙච්ච කට්ටිය? පැහැදිලි වෙච්ච කට්ටිය? පැහැදිලිද නැද්ද? chat එකට දාන්න බලන්න. මට පේනවද? සහල් නිෂ්පාදනයේද වැඩි වෙන්නේ? සහල් නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් අනිත් පැත්තෙන් කැප වෙනවා. එන්න සහල් වල අවශ්‍යතාවය වැඩි වෙනවා කියන්නේ රෙදි කැප කරනවා වැඩි කියන. නෑනේ මේ දුවර පොඩි නෝ සහල් හරි සෝරි පැටලියම සමාවෙන්න. ඇත්ත හරියටම හරි. රෙදි ආවස්තික පිළිවෙල ගැන කතා කරන්නේ. හරිද? එතකොට මම දැන් කිව්වේ රෙදි කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවා කියලා. ඇත්ත ඒ රෙදි කැප කරන ප්‍රමාණය කියන්නේ සහල් ආවස්තික පිළිවෙලනේ. සෝරි ඇත්ත නියමයි. හරි. කුරුන්ටත් අකුරු වරදී. හරිද? රයිට්. හරියටම හරි. හරිද? ඒ කියන්නේ මම කිව්වේ බලන්න මෙයාගේ නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා 10 ඉඳන් 20ට. ඒතර මෙයාගේ කැප කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. කීයද? 10 ඉඳන් 5ට. නේද? කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. හරි. දැන් මෙයාගේ නිෂ්පාදනයේ 10 ඉඳන් 20ට වැඩි වෙද්දි සහල් වල රෙදි වල කැප කරන ප්‍රමාණය එන්න මෙහෙට වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව මොකද්ද? මේක වැඩෙන ආවස්තික පිළිවෙලේ වක්‍රයක්. ඔයාලට පේනවද දැනටමත් මෙයා 10 ඉඳන් 5ට ඇවිල්ලා. ඕක එහාට යන්න රෙදි වල කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් සහල් වල ආවස්තික පිළිවෙලේ රෙදි වලින් කැප කරන ප්‍රමාණය කියන්නේ. හරි. කවුරු ඇහුවොත් එහෙම 10 සිට 20 දක්වා සහල් වල ආවස්තික පිළිවෙල කවුරු ඇහුවොත්. හරි. 10 සිට 20 දක්වා සහල් නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිළිවෙල කීයද? ඔයාලට කියන්න තියෙන්නේ රෙදි ඒකක 5ක් කියලා. හරි. මෙන්න මෙතන ඉන්න එක්කෙනා මෙතනට යද්දී සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල කියලාද කියලා අහන්නේ. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල කියන්නේ මේ පැත්තෙන් කැප කරන ගාන. එහෙනම් සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල කීයද? සහල් 10 ඉඳන් 20ට නිෂ්පාදනය වැඩි කරද්දී රෙදි කැප කරනවා ඒකක 5ක් නේ. ඕක මෙහෙට යන්න මොකද වෙන්නේ? සහල් වැඩි ගන්න මොකද වෙන්නේ? මොකද වෙන්නේ? රෙදි නිෂ්පාදනයේ කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවානේ. රෙදි නිෂ්පාදනයේ කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ සහල් වල ආවස්තික පිළිවෙල වැඩි වෙනවා. ඇයි
සහල් වල නිෂ්පාදනය හොඳට අහගන්න. සහල් වල නිෂ්පාදනය වැඩි කරද්දී මෙයාව කැප කරගෙන යනවා. හරි. කවුරු හරි වගේ ඇහුවොත් එහෙම සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල කීයද කියලා ඔයාලකට දෙන උත්තරේ රෙදි නිෂ්පාදනය එකක 5 කියන එක. දැන් ඔයාලට පැහැදිලිද මම කියන දේ? හරි. හොඳයි දොරේ කියපු එක. thank you. හරි. පොඩ්ඩක් මට ට්‍රැක් එක පැන්න එතන. හරි. right. එහෙනම් ඔයාලට බොහොම පැහැදිලිව තේරෙනවද දැන්? හරිද? ඔතන මේ කොටසේ උත්තරේ එන්න ඕනේ සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල වැඩි වේ කියන එක. ඇයි A සිට B දක්වා ලක්ෂය මාරු වෙද්දී 10 ඉඳන් 20ට සහල් නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් රෙදි කැප කරන ප්‍රමාණය එන්න මේ පැත්තට ඇදි වැඩි වෙනවා. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල තමයි රෙදි කියන්නේ නේද? සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල තමයි රෙදි කියන්නේ. එහෙනම් රෙදි එන්න කැප කරන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල මොකක් වෙනවද? වැඩි වෙනවා. හරි. එහෙනම් අටට උත්තරේ කීයද? අටට උත්තරේ 1. හරි. අනුස මං කිව්වා ඒකේ උත්තරේ හදාගන්න කියලා. හරිද? ඒකේ 8 වෙනි එකට දීලා තියෙන්නේ අඩු වේ කියලා. හරිද? පළවෙනි උත්තරේ බලන්න. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල අඩු වේ කියලා තියෙන්නේ. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල අඩු වේ නෙමෙයි. ඒක අඩු වේ කියන එක අපල හදාගන්න වැඩි වේ කියලා. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල වැඩි වේ. සහල් නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙල වැඩි වේ. හරි. එහෙනම් උත්තරේ කීයද? 8ට 1. පැහැදිලිද? පැහැදිලි නම් මට thumbs up එකක් දාන්න සෙට් එකට. කො රයිට් නියමයි. ඉදිරියට පැහැදිලි වෙන්න ඕනේ ඒක අනිවාර්යෙන්. හරි. අනිත් කට්ටිය පැහැදිලි. රයිට්. ඊළඟ එක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් විතැන්වීමට බලපාන හේතුවක් වනුයේ කුමක්ද කියලා අහනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් විතැන්වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් එක්කෝ දකුණට විතැන්වෙන්න පුළුවන්. නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් වමට විතැන්වෙන්න පුළුවන්. ඔය හිතන්න මේ පැත්තේ x භාණ්ඩ තියෙන මේ පැත්තේ y භාණ්ඩ තියෙන කියලා. මූල ලක්ෂ්‍ය බිඳුව. x භාණ්ඩ y භාණ්ඩ. ඔන්න තියෙනවා PPC දෙකක් මම දැන් ඇඳලා. PPC 1 PPC 1. හරි. ඔක තමයි PPC එක. හරි. වක්‍රයේ විතැන්වීම එක්ක දකුණට සිද්ධ වෙන්න පුළුවන්. හරි. වාසිදායක දෙයක් වෙනවා නම් වක්‍රය විතැන්වෙන්නේ දකුණට. අවාසිදායක දෙයක් වෙනවා නම් වක්‍රය විතැන්වෙන්නේ වමට. හරි බලන්න. වක්‍රය වමට විතැන්වලා මේ අපි මෙන්න මෙහෙම ඊතල දෙකකින් වම අත පැත්තට දාලා පෙන්නනවා. මෙතන බලන්න. වක්‍රය දකුණට විතැන්වලා මේ අපි මේ වගේ ඊතල දෙකකින් දකුණු අත පැත්තට දාලා පෙන්නනවා. එහෙනම් මේ PPC එක වමට විතැන්වුනාම මේ තියෙන PPC 2. PPC එක දකුණට විතැන්වුනාම මේ තියෙන PPC 2. හොඳට මතක තියාගන්න යම්කිසි නිෂ්පාදන හැකියාව වක්‍රයක් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් වමට හෝ දකුණට විතැන්වෙනවා නම් හරි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් විතැන්වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකයි. ප්‍රධාන සාධක දෙකයි. මොනවද මේ සාධක දෙක? එකක් තමයි සම්පත් සම්භාරය කියන එක. අනිත් එක තමයි සම්පත් ඵලදායීතාවය කියන එක. හරි. එකක් සම්පත් සම්භාරය අනිත් එක සම්පත් ඵලදායීතාවය. ඔයා හිතන්නේ යම්කිසි ආර්ථිකයක සම්පත් සම්භාරය අඩු වෙලා නම් ටක් ගාලා නිෂ්පාදනය කියන මයින් වක්‍රේ වමට හිතන්න වෙනවා. ඒ ආර්ථිකයේ සම්පත් වල ඵලදායීතාවය අඩු වෙලා නම් ඒ නිෂ්පාදනය කියන මයින් වක්‍රේ වමට හිතන්න වෙනවා. ඒ අදාළ ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩි වෙලා නම් මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනය කියන මයින් වක්‍රේ දකුණට හිතන්න වෙනවා. සම්පත් සම්භාරය වැඩි වෙලා නම් නිෂ්පාදනය කියන මයින් වක්‍රේ දකුණට හිතන්න. වාසිදායක එකක් නේ. සම්පත් වල ඵලදායීතාවය වැඩි වෙලා නම් හරිද? මොකද වෙන්නේ? ඵලදායීතාවය වැඩි වෙලා නම් ඒ අදාළ නිෂ්පාදනය කියන මයින් වක්‍රය දකුණට විතැන් වෙනවා. නිෂ්පාදනය කියන මයින් වක්‍රය දකුණට විතැන් වෙනවා. පැහැදිලි? එතකොට දැන් ඔයාලට දීලා තියෙනවා මාකින් ස්කීම් එකේ බලන්න යන්න පිටු අංක 6ට පිටු අංක 6ට ඔයාලට දීලා තියෙනවා පිටු අංක 6 අන්තිම හරියේ හරි පිටු අංක 6 අන්තිම හරිය ඔයාලට දීලා තියෙනවා හරිද පොඩි ලේඛනයක දකුණට ඉතන්වීම කියලා පෙන්නලා අනිත් එක වමට ඉතන්වීම කියලා පෙන්නලා නේද PVC දෙකක් දීලා තියෙනවා ඔයාලට ඒ ප්‍රශ්නෙට තියෙන ඩිස්කෂන් එකේ පැහැදිලි කිරීම ඔයාලට කියලා තියෙනවා බලන්න ප්‍රශ්න අංක 9 නිවැරදි පිළිතුර 5
නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර විතැන්වීම. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ නිරූපණය වන්නේ ආර්ථික නිෂ්පාදන හැකියාවයි. එම හැකියාව පහත සඳහන් කරුණු දෙකක් මත තීරණය වේ. මොනවද මේ කරුණු දෙක? සම්පත් සම්භාරය වෙනස් වීම, සම්පත් ඵලදායීතාවය වෙනස් වීම. මේ මම කියපු කරුණු දෙක. සම්පත් සම්භාරය වෙනස් වීම, සම්පත් ඵලදායීතාවය වෙනස් වීම. මෙම සාධක නිසා නිෂ්පාදන හැකියාව වෙනස් වී වක්‍රයේ විතැන් වේ. හරි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන් වෙනවාට අපි පොඩි නමක් කියනවා ආර්ථික වර්ධනයක් කියලා. ආර්ථික වර්ධනය කියලාත් අපි ඒක හඳුන්වනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් වමට විතැන් වෙද්දී අපිට තවත් නමක් කියනවා ආර්ථික අවපාතයක් කියලා. මේ ආර්ථික වර්ධනය, ආර්ථික අවපාතය. හරි. එහා පැත්ත පිටුවේ පිටු අංක 7 වාට දීලා තියෙනවා ලේඛනයක්. බලන්න. දකුණට විතැන්වීමට බලපාන සාධක, වමට විතැන්වීමට බලපාන සාධක කියලා. දකුණට විතැන්වීමට බලපාන සාධක දෙකක් තියෙනවා නේද? සෝරි. ඔව් දෙකක් තියෙනවා. හරි. දකුණට විතැන්වීමට බලපාන සාධක ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. දැන් මෙච්චරලා අපි කියපු සම්පත් සම්භාරය වෙනස් වීමයි, සම්පත් ඵලදායීතාවය වෙනස් වීමයි. වම් අත පැත්තට වක්‍රය විතැන්වීමට බලපාන ප්‍රධාන සාධක දෙකයි. මොනවද මේ ප්‍රධාන සාධක දෙක? සම්පත් සම්භාරය වෙනස් වීම, සම්පත් ඵලදායීතාවය වෙනස් වීම. සම්පත් සම්භාරය වෙනස් වීම යටතේ හරිද? දීලා තියෙනවා මොනවද? කරුණු කිහිපයක්. දැන් අපි මේ ටික වෙන වශයෙන් කියවගෙන මේ ප්‍රශ්නට අදාළ උත්තරේ තෝරගමු. හරි. බලන්න එහෙනම් දකුණට විතැන්වීමට බලපාන සාධක. මම කිව්වා සම්පත් සම්භාරය වැඩි වෙනවා නම් තමයි වක්‍රය දකුණට විතැන් වෙන්නේ. එහෙනම් සම්පත් සම්භාරය වැඩි වීම යටතේ එන්න පුළුවන් කරුණු කිහිපයක් තමයි දීලා තියෙන්නේ. බලන්න. නව භූමියේ වගාවට යෙදවීම. අලුත් භූමිය දැම්මොත් එimhe සම්පත් සම්භාරය වැඩි වෙනවා නේද? නව ඛනිජ සම්පත් සොයා ගැනීම. අලුත් ඛනිජ සම්පත් සොයාගත්තොත් සම්පත් සම්භාරය වැඩි වෙනවා. විදේශගත ශ්‍රමිකයන් පිටරට වලින් ශ්‍රමිකයන් තමන්ගේ රටට ආවොත් අපිට තියෙන ශ්‍රම සම්පත වැඩි වෙනවා නේද? සම්පත් සම්භාරය වැඩි වෙනවා. විදේශ ආයෝජන ගලාගෙන ඉන්න පටන් ගත්තොත් අපිට තියෙන සම්පත් සම්භාරය වැඩි වෙනවා. යටිතල පහසුකම් දියුණු කරොත් සම්පත් සම්භාරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපිට තියෙන සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. ව්‍යවසායකත්වයේ සංවර්ධනය කිරීම සම්පත් සම්භාරය වැඩි වෙනවා. සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. වක්‍රය දකුණට විතැනෙනවා. ඔය කියපුවේම විරුද්ධ පැත්ත තමයි වක්‍රය වමට විතැන්වීමට බලපාන්නේ. බලන්න සම්පත් ප්‍රමාණය අඩුවීම. ඒ යටතේ අතන නව භූමියේ වගාවට යෙදවීම. මෙතන භූමිය අත්හැරීම. භූමිය අත්හැරියොත් එහෙම හරි සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. බලන්න ඊළඟ එක ඛනිජ නිදි අවසන් වීම. අතන නව ඛනිජ සම්පත් සොයා ගැනීම. ඛනිජ නිදි ටික අවසන් වෙලා තියෙනේවත් අවසන් වෙලා. ඒක අවාසිදායකයි නේද? ඛනිජ නිදි අවසන් වුණොත් ඒක අවාසිදායකයි. සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. සම්පත් සම්භාරය අඩු වුණොත් වක්‍රය වමට විතැන් වෙනවා. හරි. ඊළඟ තුන ශ්‍රමිකයන් විදේශගත වීම. හරි. අර ලංකාවේ වැඩ කර හිටපු කොල්ලෝ කෙල්ල ටිකත් මොකද කරන්නේ? එයාලා විදේශගත වෙනවා. සම්පත් සම්භාරය සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. 4 ආයෝජකයන් රට අතහැර යාම. 5 යටිතල පහසුකම් විනාශ වීම. ඔය යුද්ධය ස්වභාවික විපත් වගේ දේවල් හින්දා යටිතල පහසුකම් විනාශ වෙනවා නේද? ඊට පස්සේ 6 බලන්න ව්‍යවසායකත්වයේ නොසලකා හැරීම. හරි. එහෙනම් ඔය කරුණු හින්දා සම්පත් ප්‍රමාණය සම්පත් සම්භාරය අඩු වෙනවා. මගේද පැහැදිලි? සම්පත් සම්භාරය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ඒක අවාසිදායක තත්ත්වයක් නේද? ඒතර වක්‍රය වමට විතැන්වීමේවත් ආර්ථික අවපාතයකට මුහුණ දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. වක්‍රයට ටක් ගාලා වමට විතැන්වෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට දකුණට විතැන්වීමට බලපාන සාධක. හරි. දකුණට විතැන්වීමට බලපාන සාධක යටතේ ප්‍රධාන ඊළඟ කාරණාව තමයි ඵලදායීතාවය වැඩි වීම. සම්පත්වල ඵලදායීතාවය වැඩි වීම. බලන්න ඵලදායීතාවය වැඩි වෙනවා කියලා මෙතන මේ කියලා තියෙන්නේ දියුණු කළමනාකරණයක් නිෂ්පාදනයට යොදාගත්තොත්. හරි. ඒ කියන්නේ යම්කිසි යෙදවුම් ප්‍රමාණයක් දාලා ඇතුළට හරි යම්කිසි යෙදවුම් ප්‍රමාණයක් යොදාගෙන ගන්න පුළුවන් සම්පත් ප්‍රමාණය කියන එක මේ ඵලදායීතාවය කියන්නේ සම්පත් ඵලදායීතාවය කියන්නේ. ඔයා හිතන්නකෝ මම යෙදවුම් එකක 10ක් දාලා නිමයවම් ගන්න මේ යෙදවුම් එකක 10ක් ගාලා නිමයවම් එකක ගන්නවා 50ක්. හරි. ඔයා හිතන්නකෝ මම යෙදවුම් එකක 10ක්ම දාලා මට නිමයවම් මේක 80ක් ගන්න පුළුවන් නම් එහෙනම් මේ 50 තිබ්බ 80ට වැඩි වෙලා සම්පත් ඵලදායීතාවය වැඩි වෙලානේ. අපි ඉස්සරහට කතා කරන්නේ සම්පත් ඵලදායය වැඩි වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ඔය පළවෙනි පාඩමේ නිෂ්පාදන සම්පත් කියන ටියුට් එකට කතා කරන ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. ඒවා මේ පෙපර්ස් වල අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඔයා හිතන්නකෝ මම ඒකක 10ක් දාද්දි යෙදවුම් අපරිසිරි නිමයවම අඩු වෙලා කියලා 40කට. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ 50 තිබ්බ එක 40ට අඩු වෙලා අන්න සම්පත් ඵලදායීතාවය අඩු වෙලා.
හරි. හොඳ කළමනාකරණයක්, දියුණු කළමනාකරණයක් යොදාගත්තොත් අපිට සම්පත් වල ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. හරි. හොඳ තාක්ෂණයක් අපි එකතු කරගත්තොත් අපිට සම්පත් වල ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. හොඳ මානව ප්‍රාග්ධනයක් අපිට තියෙනවා නම් හරි. අර ශ්‍රමය ඇතුලේ විශේෂීකරණයට පත්වෙච්ච කට්ටිය හොඳ ජනාධිපති නීතිඥවරු වෙන්න පුළුවන්. හොඳ පළපුරුදු ගුරුවරු වෙන්න පුළුවන්. හොඳ විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඒ අයගේ රැකියාවල විශේෂීකරණ ලක් වෙච්ච කට්ටිය හොඳ මානව ප්‍රාග්ධනයක් අපිට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඵලදායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවයි කියලා. නවෝත්පාදන සිද්ධ වුණොත් අපිට කියන්න පුළුවන් සම්පත් වල ඵලදායීතාවය වැඩි වෙනවයි කියලා. ශ්‍රම විභජනයේ විශේෂීකරණ වගේ ශිල්ප ක්‍රම අපිට භාවිතයට ගන්න පුළුවන් අපිට සම්පත් වල ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. සම්පත් වල ඵලදායීතාවය වැඩි වෙනවයි කියන්නේ සම්පත් වල ඵලදායීතාවය වැඩි වෙනවයි කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන්වෙනවා. ආර්ථික වර්ධනයක්. රයිට්. ඵලදායීතාවය අඩුවීම බලන්න කළමනාකරන ශිල්ප ක්‍රම භාවිතයට නොගැනීම කියලා හදාගන්න එක. කළමනාකරන ශිල්ප ක්‍රම භාවිතයට ගැනීම නෙමෙයි ඒක හදාගන්න නොගැනීම කියලා. හරි. එතකොට කළමනාකරන ශිල්ප ක්‍රම ටික හරියට භාවිතයට ගන්නේ නැහැ. කළමනාකරන ශිල්ප ක්‍රමෙන් භාවිතයට නොගැනීම අවශ්‍යදායකයිනේ. සම්පත් වල ඵලදායීතාවය අඩු වෙනවානේ. එහෙනම් වක්‍රය වමට විතර වෙනවා. තාක්ෂණය අත්හැරලා දානවා. මානව ප්‍රාග්ධනය කියන එක දියුණු කරන්නේ නැහැ හරියට. හරිද? නවෝත්පාදන කියන ඒවා නොසලකා හරිනවා. එතන මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සම්පත් වල ඵලදායීතාවය අඩු වෙලා වක්‍රය වමට විතැන්වෙනවා. හරි. සම්පත් වල ඵලදායීතාවය අඩු වෙලා වක්‍රය විතැන්වෙනවා වමට. හරි. එහෙනම් වක්‍රය දකුණට විතැන්වෙනවා ආර්ථික වර්ධනයක් කියලා අපි කියනවා. වක්‍රය වමට විතැන්වෙනවා ආර්ථික ආපాతයක් කියලා අපි කියනවා. වක්‍රය දකුණට විතැන්වෙන්න බලපාන හේතු දෙකයි. සම්පත් සම්භාරය වැඩි වීම, සම්පත් ඵලදායීතාවය වැඩි වීම. වක්‍රය වමට විතැන්වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකයි. සම්පත් සම්භාරය අඩු වීම, සම්පත් ඵලදායීතාවය අඩු වීම. ඒ යටතේ තමයි මේ කාරණා ටික කතා කරේ. දැන් මෙතන අහනවා නිෂ්පාදන හැකියාව මයිම් වක්‍රයක් විතැන්වීමට බලපාන හේතුවක් වනුයේ කියලා. හරි. එහෙනම් මට කියන්න හරි නිෂ්පාදන හැකියාව මයිම් වක්‍රයක් වමට විතැන්වීමට නම් නිෂ්පාදන හැකියාව මයිම් වක්‍රයක් විතැන්වීමට බලපාන හේතුවක් වනුයේ කියලා අහන්න. හරි. එහෙනම් දකුණට වෙන්නත් පුළුවන්, වමට වෙන්නත් පුළුවන්. හරි. විතැන් වෙලා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එහෙනම් එක්ක සම්පත් සම්භාරයේ වෙනසක් ඇති වෙලා නැත්නම් සම්පත් ඵලදායීතාවයේ වෙනසක් ඇති වෙලා. එහෙනම් ඔයා බලන්න ඕනේ ඔය උත්තරවල අර සම්පත් ප්‍රමාණය වැඩිවීම, සම්පත් සම්භාරය වැඩිවීම, හරි සම්පත් ප්‍රමාණය අඩුවීම, සම්පත් ප්‍රමාණය එහෙම නැත්නම් සම්පත් සම්භාරය අඩුවීම, සම්පත් ඵලදායීතාවය වැඩිවීම, සම්පත් ඵලදායීතාවය අඩුවීම කියන මේ ප්‍රධාන මාතෘකා ටික තියෙනව නේද? ඒ යටතේ තියලා තියෙනව නේද කරුණු? මම දැන් කියෙව්වේ. හරි. අන්න ඒ කරුණු ටික තියෙනවද කියලා බලන්න ඒක උත්තරේක. අන්න හරි. එතකොට හරි. රයිට්. උත්තරේ හරි. හරි. බලන්න එහෙනම් 9ට උත්තරේ කීයද? කීයද උත්තරේ? දාන්න අනිත් කට්ටිය. 9ට උත්තරේ 9ට උත්තරේ කෝ? රයිට්. හරි. නියමයි. හරි. ඔව්. 9ට උත්තරේ එහෙනම් කීයද? 5. දැකද? කලමනාකරන ගැටලු හේතුවෙන් ශ්‍රම ඵලදායීතාවය පහත වැඩියම කියලා කෙලින්ම දීලා තියෙනවා. ශ්‍රම ඵලදායීතාවය පහත වැටලා. එහෙනම් මෙතන මොන විතැන්වීමද සිද්ධ වෙලා තියෙන්නේ? වමට විතැන්ලා තියෙන්නේ. කලමනාකරන ගැටලු නිසා ශ්‍රමයේ ඵලදායීතාවය, ඒ කියන්නේ සම්පත් ඵලදායීතාවය අඩු වෙලා. එහෙනම් වක්‍රය වමට විතැන්ලා. එහෙනම් 9ට උත්තරේ 5. 9ට උත්තරේ 5. රයිට්. 9ට උත්තරේ 5. නමට උත්තරේ 5. රයිට්. අපි ප්‍රශ්නාක 10 සාකච්ඡා කරලා පොඩි බ්‍රේක් එකක් කරන් ඉතුරු ටිකට යන්න. හරි. රයිට්. ප්‍රශ්නාක 10 බලන්න. පූර්ණ නිෂ්පාදනයක් තුළින් සමාජයට අත්කරගත හැක්කේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. පූර්ණ නිෂ්පාදනයක් තුළින් සමාජයට අත්කරගත හැක්කේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔයා දන්නවද පූර්ණ නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා? හරිද? අපි ඉගෙන ගන්නවා ඔය නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා එකක්. හරිද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ හරිද? මුළු නිමැවුමට උපරිම දායකත්වය ලැබෙන ආකාරයට මේක සම්පත්තියක උපයෝජනය කරන එක. ඒකට තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන හිඟ සම්පත්තික අපි හරියට ලස්සනට උපයෝජනය කරනවා මුළු නිමැවුමට හරි? ඒ කියන්නේ අර අවසානයේ නිමැවුමට උපරිම දායකත්වයක් දෙන විදිහට. ඒකට කියනවා අපි නිෂ්පාදන කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය.
නිෂ්පාදන කාර්යක්ෂමතාවය සම්පූර්ණ නම් කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. අනිත් එක පූර්ණ නිෂ්පාදනය. හරි. දැන් එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. අනිත් එක පූර්ණ නිෂ්පාදනය. එන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ගත්තාම අපි කතා කරන නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන එක. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ කොන්දේසි දෙකක් තියෙනවා. එක කොන්දේසියක් තමයි පූර්ණ සේවා නියුක්තිය. අනිත් කොන්දේසිය තමයි පූර්ණ නිෂ්පාදනය. හරි. පූර්ණ නිෂ්පාදනය. හරිද? එතකොට මේ ඔයාලට මෙතන දීලා තියෙන උත්තර වලින් ඔයා පොඩ්ඩක් බලන්න. දැන් මේක පොඩ්ඩක් පැටලී සහගත ප්‍රශ්නයක්. චුට්ටක් බලන්න උත්තராංක 2. හරි වෙනවද? උත්තராංක 2. ඒකේ තියෙනවා වැඩිම ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිපදවීම සඳහා සම්පත් යොදා ගැනීමෙන්. ඒ මොකක්ද දන්නවද කියන්නේ? ඒ කියන්නේ අර මුළු නිමැවුමට උපරිම දායකත්වයක් ලැබෙනවා කියන කතන්දරය තමයි කියන්නේ. හරි. වැඩිම ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිපදවීම සඳහා සම්පත් යොදා ගැනීම. ඒ කියන්නේ සම්පත්ටි යොදාගෙන තියෙනවා මුළු නිමැවුමට උපරිම දායකත්වයක් වෙන විදිහට. මේ කියලා තියෙන්නේ වැඩිම ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි විදිහට. මුළු නිමැවුමට උපරිම දායකත්වයක් වෙන විදිහට. එහෙනම් එතන කියලා තියෙන මොකක් ගැනද? නිෂ්පාදන කාර්යක්ෂමතාවයනේ. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇති වෙන්න බලපාන හේතුවක් තමයි පූර්ණ නිෂ්පාදනය නේද? එහෙනම් පූර්ණ නිෂ්පාදනය හරියට ක්‍රියාත්මක වෙද්දී සමාජයට අත් කරගන්න පුළුවන් එක වාසියක් තමයි එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. එහෙම නැත්නම් සමාජයට අත් කරගන්න පුළුවන් එක වාසියක් තමයි මේ වැඩි මේකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිපදවීම සඳහා සම්පත් යොදා ගැනීම කියලා කියන්නේ. හරි. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ නිර්වචනය තමයි ඒ කියලා තියෙන්නේ. හැබැයි නිෂ්පාදන කාර්යක්ෂමතාවයට බලපාන කාරණාවක් තමයි පූර්ණ නිෂ්පාදනය නේද? එහෙනම් පූර්ණ නිෂ්පාදනයේ හින්දා සමාජයට අත් කරගත හැකි වාසියක් විදිහට. එහෙම නැත්නම් පූර්ණ නිෂ්පාදනය තුළින් සමාජයට අත් කරගත හැකි කියන ප්‍රශ්නෙට අපිට මෙතන තියෙන උත්තරයෙන් දෙන්න පුළුවන් හොඳම උත්තරය මොකද්ද? උත්තராංක 2. උත්තராංක 2. හරි. ටිකක් කම්ප්ලෙක්ස් ප්‍රශ්නයක් ඒක. උත්තராංක 2. හරිද? එතකොට බලන්න පිටුවංක 8ට ගිහිල්ලා ඔයාලට ලේඛනයක් දීලා තියෙනවා බලන්න. ඔයාලට දීලා තියෙන ලේඛනයක් පිටුවංක 8. ඒකේ වම් අත පැත්තේ කොනේ තියෙන තීරුවේ තියෙන නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිරූපණය කිරීම කියලා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිරූපණය කරන්නේ කොහොමද? හරි. මේ විදිහට PPC එකක් ඇඳලා එන්න මේ විදිහට වක්‍රය මත ලක්ෂයක් ලකුණු කරනවා. ඔය හිතන්නකෝ අපි E කියලා දාමු මේක. හරි. එහෙනම් උතන තියෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය. උතන තියෙනවා මොකද්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය. මම ඉතින් පැහැදිලි? හරි. එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ එක කොන්දේසියක්නේ. එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන එක නිරූපණය කරන්නත් ඕනේ මේ විදිහටම තමයිනේ. අම්මගේ ඩිපාරේනේ ළමයි යන්නේ. හරි. අර ගොඩක් අය කියන්නේ පුතා අම්මා වගේ නේද? පුතා තාත්තා වගේ නේද? ඒ වගේ තමයි. මෙයාගේ කොන්දේසි දෙකන්නේ මේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්නත් අම්මා වගේම වෙන්න ඕනේ නේද? මෙයා ඉන්නේ මෙතන නම් මේ දෙන්නව නිරූපණය කරන්නේ අන්න ඒ විදිහටම තමයි. හරිද? පූර්ණ සේවා නියුක්තිය මොකද කියලා කියව ගන්න බලන්න. පිටුවංක 8. ආර්ථිකය පවත්නා සියලු සම්පත් ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියක සේවා නියුක්ත කරවීම. ආර්ථිකයේ තියෙන සියලු සම්පත් ටික ඵලදායී විදිහට නිෂ්පාදන ක්‍රියාවලියකට ප්‍රයෝජනය කරනවා නැත්නම් අපි කියනවා සේවා නියුක්ත කරනවා කියලා හරියට. ඒකට තමයි කියන්නේ පූර්ණ වශයෙන් සේවා නියුක්ත කිරීම පූර්ණ සේවා නියුක්තිය. හරි. ඒ වක්‍රය මත ලක්ෂයකින් නිරූපණය කරන්නේ. මෙන්න මේ විදිහටම තමයි. ඊළඟ එක බලන්න. පූර්ණ නිෂ්පාදනය අනුව ආර්ථිකයේ සතු සීමිත සම්පත් නාස්තිවීම හා අපතයන් වලින් තොරව වඩාත් ප්‍රශස්ත ආකාරයෙන් උපයෝජනය කිරීම. ඒ වක්‍රය මත ලක්ෂයකින් නිරූපණය කරයි. එහෙනම් නාස්තිවීම අපතයන් වලින් තොරව සුපිරි විදිහට හරි මොකද ගන්නේ සම්පත් ටික උපයෝජනය කරනවා. බලන්න පූර්ණ නිෂ්පාදනය අනුව ආර්ථිකයේ සතු සීමිත සම්පත් නාස්තිවීම හා අපතයන් වලින් තොරව ප්‍රශස්ත ආකාරයෙන් කියන්නේ හොඳම විදිහට හරි උපයෝජනය කරනවා කියන එක. හරි. ඒකට කිව්ව එහෙනම් මොකක් කියලාද? ඒකට කිව්ව එහෙනම් පූර්ණ නිෂ්පාදනය කියලා. අරකට එන්න පුළුවන් සුදුසුම උත්තරේ තමයි උත්තරේ 2. පූර්ණ නිෂ්පාදනයේ හින්දා තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන එක ඇති වෙන්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මුළු නිමැවුමට උපරිම දායකත්වයක් දෙන විදිහට සම්පත් උපයෝජනය කිරීම. නේද?
මුළු නිමයාමට උපරිම දායකත්වයක් දෙන විදිහට සම්පත් උපයෝජනය කිරීම කියන එක. හරි. ඒක තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවේ නිර්වචනය. එහෙනම් එතන උත්තරේ තියෙන්නේ පූර්ණ නිෂ්පාදනයේ සමාජයට අත්කරගත හැකි විද්‍යාවක් විදිහට එතන උත්තරේ තියෙන්නේ මොකද්ද? උත්තරාංක 2. මම හිතනවා ගොඩාක් හොඳට පැහැදිලි ඇති කියලා. ඒක තන්දරේ. හරි. රයිට්. මට රිප්ලයි එකක් දෙන්න chat එකට. ඒක පැහැදිලි නම් පැහැදිලි කියලා දාන්න. පැහැදිලි නැත්නම් ආයෙත් අහන්න. මම හිතනවා පැහැදිලි කියලා. පැහැදිලි. රයිට්. අනිත් කට්ටිය කො නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. හරි පැහැදිලි. රයිට් නියම. හරි. එතකොට ඔක තමයි කතන්දරේ. හරිද? රයිට්. ප්‍රශ්නාංක 10 වෙනකන් ওই පේපර් එකේ තිබ්බේ ආර්ථික විද්‍යාවේ හැඳින්වීමක් කියන පාඩමෙන් ආව ප්‍රශ්න. ආර්ථික විද්‍යාවේ හැඳින්වීමක් කියෝ මේ පාඩමේ කොටස් 4ක් තියෙනවා. මොනවද? ආර්ථික විද්‍යාවේ හැඳින්වීමක්, නිෂ්පාදන සම්පත්, ආර්ථික පද්ධති, නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර. ඔය කොටස් 4න් ආපු ප්‍රශ්න තමයි ඔය තිබ්බේ. මුල් ප්‍රශ්න 10යි. දැන් 11 වෙනි ප්‍රශ්නේ නම් තියෙන්නේ ඉල්ලුම හා සැපයීම කියන පාඩට අදාළ ප්‍රශ්න. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ නම් ඉල්ලුම හා සැපයීම කියන කොටසට අදාළ ප්‍රශ්න සෙට් එක. හරි. රයිට්. අද 10 10 කාලෙදී ක්ලාස් වලට ඉවර කරනවා. හරි. එහෙනම් ඊට කලින් විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි දැන් එක දිගට සාකච්ඡා කරලා තියෙනවා. අය දෙකට කිට්ටු වෙන්නේ නැහැ. පැයකමාරක් 7මාරට අවන්න මේ ඔව් පැය විනාඩි 40ක් වගේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට අපි එහෙම ආදිමු. හරියටම 9යි 20 වෙද්දී. හරි. විනාඩි 12ක් තියෙනවා. හරියටම 9යි 20 වෙද්දී එන්න. හරියටම 9යි 20ට පටන් ගන්න. හොඳයි. හරි 9යි 20 වෙද්දී පොඩ්ඩක් වොටර් ටැකින් බීලා ඇවිල්ලා පේපර් එක කරපු නැති කට්ටියක් ඉන්නවා නම් පොඩ්ඩක් ඉදිරි ප්‍රශ්න ටික මේ විදිහට බලන්න. හරිද? 11 12 13 14 15 16 කියන ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තරයක් ගන්න බලන්න. හරි? අනිත් කට්ටිය. රයිට්. 9යි 20ට හරියටම එන්නේ නම් පටන් ගමු. හොඳයි. හරි. ලීව් වෙන්න එපා. හරිද? ලීව් වුණා එකෙක්. හරි ලීව් වෙන්න එපා. කොහොම ඉන්න. හොඳයි. ඒක ඉන්න ගමන් පොඩි බ්‍රේක් එකක් අරන් එන්න. රයිට්.